කාසියේ භූතයා, කාසියේ භූතයා, ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා, කාසියේ භූතයා, ඔයා මෙතන ඉන්නවද? දුවේ, දුවේ. ඇයි අම්මේ? කෝ දුවේ මල්ලි? අර ඉන්නේ අම්මේ අදත් කාමරේ ඇතුළට වෙලා ලයිටුත් නිවාගෙන. මේ ළමයට නම් මොනා වෙලාද මන්දා. කොච්චර කිව්වත් අහන්නේ නෑනේ. එයාට පිස්සු අම්මේ. ගිහින් මල්ලිට කියන්න කඩේට ගිහින් තේ බොන්න මොන හරි අරන් එන්න කියලා. කාසියේ භූතයා, කාසියේ භූතයා, ඔයා මෙතන ඉන්නවද? මල්ලි, මල්ලි, මේ දොර අරිනවා පිස්සා. මොකදනේ? මොකද නෙවෙයි. අන්න අම්මා කිව්වා කඩේට ගිහින් තේ බොන්න මොන හරි අරන් එන්න කියලා. අයියෝ මොන වදයක්ද මන් දන්නේ. කාසියේ භූතයා, කාසියේ භූතයා, ඔයා මෙතන ඉන්නවද? ඉක්මනට ගිහින් අරන් එනවා. නැත්තම් මං අම්මට කියනවා යන්න බෑ කිව්වා කියලා. අයියෝ ෂිට්. උඹනම් සුපිරි. කීයට දෙනව කිව්වේ? බලහන් දැන් වෙලාව. ඔව් අපි දැන් පැය භාගයක් විතර මෙතන. හරි හරි බං. පොඩ්ඩක් පරක් වුණා කියලා කොල්ලා නෑවිත් හිටියේ නෑනේ. පොඩ්ඩ හොඳ පොඩ්ඩ. කොල්ලා හෙට ඉඳන් සතියක් විතර නෑ පුතෝ ආ. ඒ මොකද බං ඒ? අපි යනවා බං අපේ නැන්ද කෙනෙක්ගේ ගෙදරට. ඒ කොහෙද බං ඒ? ගාල්ලේ බං. ගාල්ලේ? ගාල්ලේ කිව්වට ගාල්ලේ මාපලගම. අප්පා අද්ද දොටේනේ බං. දොටේ උඹට පිස්සු. මං ආසම පැත්තක් බං. එහෙ මරු බං. එකපාරටම යන්නේ ඇයි මොකක් හරි කරදරයක්වත් වෙලාද? නෑ නෑ බං. ගොඩ කාලෙකින් ගියේ නෑනේ. ඒක නිසා අම්මලා ගිහින් එන්න යමු කිව්වා. උඹලත් එනවනම් වරෙන් ගිහින් ආතල් එකේ රවුමක් දාලා එමු. අපිට නම් ඉතින් එන්න දෙයිද කියලා සුවර් නෑ බං. ඔව් බං දන්නවනේ උඹ අපේ අම්මලාගේ හැටි. කොයිකටත් අපි අහලා උඹට කෝල් එකක් දෙන්නම්කෝ. මොන හරි පචයක් ගහලා පර්මිෂන් ගනින් හොඳේ. හරි හරි බං බලමුකෝ. මේ හෙටින් පස්සේ උඹ ඔය විකාර වැඩ එහෙම කරනව නෙවෙයි. කවුද විකාර වැඩ කරේ? තාමුසේනේ විකාර දේවල් කරන්නේ කාමරේ දොරත් වහගෙන ලයිටුත් නිවාගෙන. ඔව් අර එන මිනිස්සු හිතයි පිස්සු කියලා. එන මිනිස්සු? කවුද මේ එන්නේ? බණ්ඩාරවෙල නැන්දලා එනවා කිව්වා. බණ්ඩාරවෙල නැන්දලා කියන්නේ සුපුන් අයියලාද? ඔව්. අඩේ මරුනේ. අම්මේ. හෙට සුපුල්ලා එයාලගේ නැන්දලාගේ ගෙදරක යනවලු. ඉතින් මටත් කිව්වා යනවනම් එන්න කියලා. ඉතින් මාත් යන්නද? නෑ. කොහෙවත් යන්න ඕනේ නෑ. ගෙදරට වෙලා ඉන්නවා. මොකක්ද අනේ? ඔක්කුන්ටත් යන්න කියලා. මට විතරයි කොහෙවත් යන්න දෙන්නේ නැත්තේ. ඒ අලුගුත් තේරුවත් යනවද? එහෙනම් කොහොමටවත් යන්න දෙන්නේ මං දන්නවනේ උඹලා දෙන්න එකතු වුණාම කරන දේවල්. අනේ අම්මේ යන්නම්කෝ. නෑ ඕන්නේ නෑ. අනේ මගේ හොඳ අම්මනේ. උඹ ඒවට නම් බටර් ටික ගන්න හරි දක්ෂයි නේ. කොහෙද දැන් ඒ නැන්දලාගේ ගෙවල් තියෙනවා කියන්නේ? ගාල්ලේ කිව්වට එහෙන්දන් ටිකක් දුර යන්න තියෙනවලු. දැන් ගිහින් කවද්ද එන්නේ? සතියක් විතර ඉඳලා එන්න තමයිලු යනවනම් කිව්වේ. මොනවා? සතියක්? අනේ අම්මේ. හරි තාත්තගෙනුත් අහලා බලනවකෝ. මගේ හොඳ අම්මා. ඇයි බං වැඩ නැද්ද? පේස් නම් යනවා බං. ඒත් මේක උස්සන්නේ නෑනේ. හෙලෝ කොම් කියපන්. මේ අපිට එන්න වෙන්නේ නෑ බං. ඇයි බං? මොකෝ? අම්මලා කේස් බං. උඹලා ගිහිල්ලා වරෙල්ලා. අඩේ මොකක්ද බං? මොකක් හරි බොරුවක් ගොතලා කියහන්කෝ. කිව්වා බං. ඒත් හරි ගියේ නෑ. මාටිල්ලගේ අම්මත් එහෙමද? ඔව් බං. ඌටත් කේස්. ඌටත් යන්න එපා කිව්වලු. කෝ අම්මට ෆෝන් එක දීපන්කෝ. මං කතා කරලා බලන්න. අම්මා නෑ බං. කොහෙද ගිහිල්ලා? අඩේ මොකක්ද බං? බොරු බං. අපි දෙන්න හෙට යන්න එනවා. අඩේ සිරාවටම? ඔව් බං. අම්මලා යන්න කිව්වා. අඩේ මරු. මේ ඒක නෙවෙයි බං. කීයටද එතකොට යන්නේ? උදේ පාන්දරෙම යන්න ඕනේ කියලා තමයි අම්මලා නම් කිව්වේ බං. අපි කීයට දෙන්න ඕනේ? උඹලා එනවනම් 4ටවත් මෙහෙට වරෙන්. ඉච්චර කලින්? ඔව් බං. ගොඩක් දුර යන්නත් එපැයි. ඒ වෙලාවට ඇහැරෙයිද දන්නේ නැහැ හොඳේ. එහෙනම් මෙහෙම කරපන්. උඹලා දෙන්න රෑ වෙලා මෙහෙට වරෙන්. එතකොට මෙහෙ ඉඳන්ම ගියා කිනේ. අඩේ ඒක නම් හොඳයි තමයි. එහෙනම් අපි දෙන්න රෑ වෙලා එන්නම්කෝ. හරි බං. මේ ඇඳුම් ටිකක් වැඩිපුර දාගෙන වරින් හොඳේ. හරි බං. ළමයිනේ ඉක්මන් කරන්න. කෝ බං මේක තාම නෑනේ. මාටියෝ ඉක්මනට වරින් බං. මේනෝ. අම්මෝ දැක්ක කල්. සෑහෙන කාලයකට පස්සේ නේ. කොහෙද ඉතින් ඔයාලා ඉන්නේ නෑනේ. කොහේ එන්න දැක්කේ වැඩත් එක්ක. ඉතින් පුතේ කොහොමද? යාළුවෝ දෙන්නෙකුත් එක්කන් ඇවිල්ලා තියෙන්නේ. හොඳින් ඉන්නව නැන්ද? මෙයාගේ හොඳම යාළුවෝ දෙන්න නෙමෙයි. ඕ නැන්ද යෝහන් මල්ලි. මාමට තේ ටික දීලා ඉන්න කුඹුරට ගියා පුතේ. දැන් එයි.
නැන්දේ කොහොමද? දුවේ කොහොමද ඉතින්? කවුද බං මේ? නැන්දගේ දුව බං. සිරාවට? ඇයි මොකද? නෑ බං මොකුත් නෑ. මොනා නැතත් උඹ කිව්වා වගේ සුපිරි පැත්තනේ. ඒකනේ මං උඹලට කිව්වේ. හැබැයි ටිකක් රස්නේ. ඒක තමයි අවුල. කවුද බං අර? ඔය ඉන්නේ නැන්දගේ පුතා බං. මං එද්දි උඹලට කිව්වේ. සුපුන් අයියේ කොහොමද? අවුලක් නෑ බං. ඔහේ ඉන්නවා ඉතින්. මේ කවුද මේ? මේ මගේ යාළුවා දෙන්නේ. මේ උක්කුන් අර මාටින්. මං කුඹුරට ගියා අයියේ තාත්තට තේ ටික දීලා එන්න. අම්මා කිව්වා. මල්ලි ඔයාලට තේ බොන්න එන්න කියන්න. අඩේ තාම තේවත් බිව්වේ නැද්ද? මොන තේද? රස්නේ නිසා ටිකක් එළියට ආවා. යන් එහෙනම් තේ බීලා ඉමු. මේ වෙලාවට හැබැයි කූල් බීම් එකක්වත් තිබ්බනම් තමයි හොඳ. යන්කෝ මං අක්කට කියන්නම් හදන්න කියලා. ඔක්කොටම නම් මේක ඉන්න නෑ. ඔයාලා දෙන්න මේක ඉන්න. අපි දෙන්න එහා පැත්තේ ඉන්න. ඔක්කොටම මේක ඇති. මම නම් නිදාගන්නේ බිම. ඔව් බං මටත් බිම හොඳයි වගේ. රස්නේයිනේ. එහෙම හරි නෑනේ. අපිට ඕවා ගන්නක් නෑ බං. කොට්ටෙකුයි පැදුරුකුයි තිබ්බනම් හොඳටම ඇති. ඔයාලා එහෙනම් ඇඳුම් එහෙම මාරු කරගන්නකෝ. නානව නම් පහල ලිඳුකුත් තියෙනවා. නාගන්නත් පුළුවන්. කෝබම් මගේ ඇඳුම් ටික බෑග් එකේ යටම ඇති බං. බලහන්. උඹ ලේසිවට උඹේව උඩින් දාගෙන මගේව යටින් දැම්මනේ. බං මේ අර බෝඩ් එකක් නේද? මොකද්ද? මේ බලපංකෝ. මේ අර අවුජද ඔයිජද කියන බෝඩ් එකක් නේද? රෙද්ද අවුජ. මේ අර කාසියේ භූතයද කොයිද සෙල්ලම කරන බෝඩ් එකක්. ඒකට තමයි ගුණෝ අවුජද ඔයිජද කියන්නේ. ඔය උඩින්ම ගහලා තියෙන්නේ. අරු මේවත් කරනවද බං? ඕවා මහා බොරු බං. ඉක්මනට යමන් නාගෙන එන්න. පට්ට රස්නේ. කොයි අර දෙන්න? ඒකනේ. මුන් දෙන්න කොහෙටද ගියේ? මුන් දෙන්න නාන්න ගින් වගේ. මේ බෑග් එකත් ඇඳලා දාලා තියෙන්නේ. පට්ට වතුර ටික නේ බං. නාද්දි පුදුම සනීපයක් දැනුනේ. අපිට රස්නේ හුරු නෑනේ බං. ඒකයි ඔය. අරුන් දෙන්නත් එනවා. උඹලා දෙන්න නොකියම නාන්නාවනේ. අපි උඹව හෙව්වා බං. නැති පාර තමයි ආවේ ඉතින්. ඔයාලා නාලා ඉවරද? ඔව් බං හොඳට නෑවා. හැබැයි මේ රස්නෙට ආයෙත් නාන්න හිතෙනවා බං. රෑ වෙලා ආයෙත් ඇඟ හොද ගන්න. එතකොට හරි. ඒ දවස්වල රස්නෙත් වැඩි නිසා වැඩ කරන්නත් අමාරුයි නේද අයියේ? මොනා කරන්නද මල්ලියේ? කරන්නත් එපැයි. මොකද්ද බං ඔය කරන්න යන්නේ? ඔයාලා මේක කරලා නැද්ද? ඕක මහ බොරුවක් බං. උඹත් ඕවා විශ්වාස කරනවද? නෑ මේක බොරුවක් නෙවෙයි. මගේ යාළුවෙකුත් කරලා ඇත්තටම ආවා. සිරාවටම? ඔව්. මම නම් ඕවා විශ්වාස කරන්නේ. මේ මොකද කියන්නේ? කට්ටියම කරලා බලමුද? කරනවා නම් කරමු. ඕක කරන්න ඕනි කරුවලේ නේ. පහනක් හරි ඉටිපන්දමක් හරි පත්තු කරන්න ඕනි නේද? ඔව් මම මේ දවස් ටිකේම කරලා බැලුවා. ඒත් මොකුත් උනේ නෑ. මං වීඩියෝස් වල නම් දැකලා තියෙනවා ඕක කරන්නේ පාළුවට ගිය තැන්වලලු. ඒව නම් මාත් දැකලා තියෙනවා බං. ඒත් කවුද දන්නේ ඕවා ඇත්තද කියලා? සුපුන් අයියේ ඔය ලයිට් එක නිවන්නකෝ. අපි කරලා බලමු. කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? මොකුත් වෙන්නේ නැහැ වගේනේ බං. මම මේ දවස් ටිකේම මෙහෙම තමයි කරලා බැලුවේ. මං හිතන්නේ ගේ ඇස්සේ මේක වැඩ කරන්නේ නැතුව ඇති. නෑ මගේ අර යාළුවත් ගේ ඇස්සේ තමයි කරේ. එහෙනම් ඌට කිව්වනම් හරිනේ ආයෙ කරලා පෙන්නන්න කියලා. දැන් එයාලා මෙහි නෑනේ. ඒ මොකෝ බං එයාලා ගෙවල් අත්හැරලා මෙහෙන් ගියා. ඉතින් හරියටම දැනගන්න තිබ්බ හැබැයි. මල්ලි අන්න අම්මා කට්ටියටම කෑම කන්න එන්නලු. මේ යමුකෝ අපි කෑම කාලා එමුකෝ. ඇවිල්ලා ආයෙ කරලා බලමු. කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? යකෝ මෙච්චර කතා කරලත් මේකට ඇහෙන්නේ නැද්ද? මේක බීරෙද්ද කවුද? ඕක කොච්චර කරත් ඔච්චර තමයි බං. මං උඹලට කිව්වනේ ඕවා මහ බොරු වැඩ කියලා. බොරු නම් කොහොමද කියපන්කෝ. ඔය YouTube වල එහෙම වීඩියෝ තියෙන්නේ. කවුද බං දන්නේ ඕවා එඩිට් කරලා එහෙම දානවද කියලා? මේවා කරන්න ඕනේ පාළුවට ගිය තැන්වල බං. ආයෙ ඔය මැරිච්ච මිනිස්සු හිටිය තැන්වල. අන්න ඒ වගේ තැන්වල. ඔව් හැබැයි වීඩියෝස් වලත් ගොඩක්ම තියෙන්නේ ඒ වගේ තැන් නේ. මේ ළඟපාතේ ඒ වගේ තැන් නැද්ද බං? ඇයි තියෙනව නම් ඔබ ගිහින් කරන්නද? ඔව් ඉතින් ඒකනේ තියෙනවද කියලා ඇහුවේ. අනේ නිකන් ඵලයන් බං යන්න. රෑ 10න් පස්සේ චූ කරන්නවත් එළියට යන්නේ නැති උඹ ඕකම කරන්නේ ඇයි? හරි ඉතින් මම තනියෙන් නෙවෙයිනේ යන්නේ. උඹලත් එනවනේ. මේ එහෙම තැනක් නම් තියෙනවා. හැබැයි පොඩ්ඩක් දුර තියෙන්නේ. දුර කිව්වේ ගොඩක් දුරයිද? නෑ මං හිතන්නේ කිලෝමීටර් 2ක් වගේ ඇති. එහෙනම් ඉතින් එතනට ගිහින් කරලා බලමු. මටත් හිතෙනවා එහෙමවත් කරලා බැලුවා නම් හරි කියලා. දැන් උඹලා ඔය යන්නද ලෑස්ති?
නෑ උක්කුන් අයියේ අද යන්නේ නෑ. එහෙනම් අපි හෙට රැට ගිහින් බලමුද? අම්මලා ඇහුවොත් කොහෙද රෑ වෙලා යන්නේ කියලා. අපි ටිකක් කලින් ගෙදරින් යමු. රෑ වෙලා ගියොත් නේ අහන්නේ. දැන් උඹලා ඕක කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අනේ යකෝ උඹ ඒකවත් දන්නේ නැද්ද? උඹ දන්නවනම් කියපන්කෝ ඉතින්. එහෙම එකෙක් ඉන්නවනම් අපිට පුළුවන් බං අපේ අනාගතය ගැන දැනගන්න. ඔව් මාත් අහලා තියෙනවා ඉස්සරහට වෙන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්ලු. තව උන්ගෙන් වැඩ ගන්නත් පුළුවන්ලු. උඹලා ඕනි මගුලක් කරපල්ලා මම නම් එන්නේ නැහැ ඔවට. ආක්කේ කවුද අර කුමාරි නංගියම හොදින් ඉන්නවද? දැන් එයාලා මෙහි නෑ නංගි. ඒ අය අක්කේ එයාලා මෙහෙන් ගියානේ. ඒ කියන්නේ ගමෙන්ම ගියාද? ගිහින් නෙවෙයි නංගි යන්න වුණා. ඒ මොකද අක්කේ? නංගි දන්නවද එයාගේ අර බාල පුතා ඉන්නේ? ඔව් අක්කලාගේ මේ පුතාගේ යාළුවා නේද? අන්න හරි. ඉතින් ඒ ළමයාගේ ඇඟට මොකෙද්ද ආත්මයක් වැහිලා හරියට කරදර වුණා. නෑ. අම්මෝ ඒකව යවන්න පුදුම වැඩ කන්දරාවක් කරේ. හරියන්නෙම නැති පාර තමයි මෙහෙන් යන්නම ගියේ. පව් හැබැයි මොනා වුණත් හොඳ අය නේද? කරුමේ තමයි ඉතින්. මේ අරුට මොංගල්ද බං? ඇයි බං? ඌට පිස්සුද බං අර බෝඩ් එකක් අරන් මගුලක් කරන්න හදන්නේ? ඒ මදිවට අපේ එක ඌත් ඒකටම හරියනවා. ඕකා ඒ දවස්වල ඉඳන් ඔය එක පිස්සු වැඩ කරනවා බං. මේ ඒක නෙවෙයි අද රැට යනවද? කොහෙද? ඇයි අරක ටෙස්ට් කරන්න පාළු තැනකට යමු කියලා කතා වුනේ? අනේ මන්ද බං උඹලා දැන් යනවද? අරකනම් කිව්වේ යමු කියලා නම් තමයි. යනවනම් යමන් ඉතින් මම තනියෙන් ගෙදරට වෙලා ඉන්නේ. ඔය කියනකොටම ඔය එන්නේ. මම බැලුවා ඔය කට්ටිය කෝ කියලා. කම්මැලි නිසා පොඩ්ඩක් එළියට ආව බං. කෝ මාටින් අයියා. ගේ හිටියා නේද? ඇයි ගේ නැද්ද? පේන්න නම් හිටියේ නෑ අයියේ. ඒ පාර කොහෙද යකෝ මේක ගියේ? මේ කම්මැලි වගේ නම් යමුදර වත්ත බලලා එන්න. වත්ත කිව්වේ? මං ඊයේ රෑ අර ඔයාලට කිව්වේ පාළු වත්තක් තියෙනවා කියලා. දැන් යමු කියලාද කියන්නේ? මං යමු කිව්වේ ඉතින් ඔයාලට කම්මැලි නිසා. නිකන් ඉන්න එකේ යමන්කෝ එහෙනම්. අප්පට සිවි අක්කනන් ලිඳ ළඟ ඉන්නවනේ. මොකද කරන්නේ? කතා කරනවද නැද්ද? ඔන්න ඔහේ එක්ක කතා කරලා බලනවා. මාටියෝ ඉන්දකින් විතරක් අර හිවලා කතා කරනවනේ. කොහෙද යකෝ ගියේ? අපි හැමතැනම එව්වා. තෝනම් මගේ යාළුවෙක් නෙවෙයි. ගියාත් මේ හතුරෙක්ද කොහෙද? මොකක්ද යකෝ උතට වෙලා තියෙන්නේ? මේ අපි අරේ යනවා. උඹ එනවද යන්න? කොහෙද? අර වත්ත බලන්න. ඇයි බං ඊයේ කතා වුනේ? මොකද බං දැම්ම යන්නේ? නිකන් යන්නේ. මෙයාලට කම්මැලි නිසා ගිහින් බලලා එන්න යන්නේ. දැන් උඹ එනවද නැද්ද? යමන් ඉතින්. මං බෑ කිව්වේ නෑනේ. මේක තමයි මං කිව්ව තැන. මෙතන කරොත් නම් අනිවාර්යෙන් වැඩේ හරියයි බං. බලපන්කො මෙතන හැටි. මේ අපි රැට එන්නෙත් මෙතනටද බං? ඔව් මාටින් අයියේ. ඇයි බොක්ක කූල් උනාද? පිස්සුද උඹට? අර බලපන්. අතන ගෙදරකුත් තියෙනවා. බං මං එද්දි බලාගෙන කිලෝමීටරයක් විතර ඉඳන් එක ගෙදරක්වත් මේ පැත්තේ තිබ්බේ නෑනේ. අඩේ ඒක නම් ඇත්ත. මාත් එක්ක. ඇයි බං මේ? මාත් ඒ ගැන නම් වැඩිය දන්නේ නැහැ අයියේ. මං දන්න කාලේ ඉඳන් මේ පැත්ත මෙහෙම්මයි. ඇයි බං මේ පැත්තේ මිනිස්සු ගෙවල් හදන්නේ නැත්තේ? ඇයි උඹ එකක් හදාගන්නද? මේ අපි යමුදර ගෙදර පැත්තට පොඩ්ඩක්. බං මේ අපි දැන් යමුද? දැන් අපි ආවේ මාටින් අයියේ. තව ටිකකින් යමු. ඕක ඔය යමු ගාන්නේ. ඕක දැන් හොඳටම බය වෙලා ඉන්නේ. ඒකයි. මාටින් අයියා එච්චරටම බයයිද? ඔන්න බලපන්කෝ. බලු වැඩ කරන්න එපා යකෝ. උඹගේ කටනම් කොහමද? රෑ එන්න කතාව. මොකද මාටින් අයියේ? ඔයා හොඳටම බය වෙලානේ. බය වෙන්නේ නැද්ද බං? අරක එකපාරටම පස්සෙන් ඇවිල්ලා බය කරද්දි. මේ අපි එහෙනම් දැන් යමු. ආයෙ රෑ වෙලා ඉන්නත් එපයි. ආයේ අර අපේ ළමයි නේද අර යන්නේ? ඔව් අපේ ළමයි තමයි. මොකටද දන්නේ අර පැත්තට ගියේ? ඇයි අයියේ? මේ පැත්තට කවුරුත්ම යන්නේ නැහැ මල්ලි. මොකද අයියේ? මේට අවුරුදු ගානකට උඩදී මොකද්ද වෙලා පවුලක් මැරුණා. ඒ අයගේ ගෙවල් තියෙන ඔය කැලේ මැද්දේ. මේ පැත්තේ ගෙවලුත් හරියට අඩුයි වගේ නේද අයියේ? මෙතනින් එහාට එක ගෙදරක්වත් නැහැ මල්ලි. තනිකර කැලේ විතරයි තියෙන්නේ. අපරාධේ නේද මේ ඉඩකඩම්? අපරාධේ නෙවෙයි මල්ලි. මේ පැත්තේ කාටවත්ම ජීවත් වෙන්න බෑ. අර මැරුණ පවුල හොල්මන් කරනවා. ඕනවා? ඔව් මල්ලි. ඉතින් ඒකට මොකක්වත් කරලා නැද්ද? මොනා කියලා කරන්නද මල්ලි? කරන්න පුළුවන් හැමදේම ගම්මු කරා. බැරිම තැන තමයි ඔය නිකන් හිටියේ. ඉතින් කලින් ඔය පැත්තේ මිනිස්සු හිටියේ නැද්ද? හිටියා. ඔය ප්‍රශ්නේ නිසා ඒ අයත් ගෙවල් දොරවල් අතරලා යන්න ගියා.
ඒත් ඉතින් අයියේ එක ගෙදරක්වත් පේන්න නෑනේ. ඒ දවස්වල රජයේ මැදිහත් වෙලා ඉඩම් ගන්න ඕනි නිසා දෝසර දාලා ඔක්කොම විනාශ කරා මල්ලි. මොකද මාටියෝ මහන්සිද? මහන්සිදත් කියලා අහනවා. අර අවුවේ ලේසි පහසු දුරක්ද බං ගියේ? ඔබ නිකන් බය වෙලා වගේනේ බං. අනේ මේ ඔබ මගෙන් මොකුත් අහගන්න එපා. බය කරලා දැන් බය වෙලා වගේලු. හරි හරි බං විහිළුවක් නේ කරේ. ඵලයන් බං යන්න. පුතේ කොහෙදනේ ඔයාලා ගියේ? කොහෙවත් නෑ අම්මේ. කම්මැලි නිසා ටිකක් ඇවිදින්න ගියා. අන්න අර පුතා කට්ටියටම නහනව නම් එන්න කියන්න කියලා කිව්වා. මෙහෙනම් කොච්චර නෑවත් ඇති හිතෙන්නේ නෑ ඔයි. ඒක නම් සිරා බං වතුරේම ඉන්න හිතෙනවා. මේ දැන් කීයටද යන්නේ? ගෙදරින් 5ට විතර යමු. නැත්තම් අම්මලායි කොයිද රැවිලා යන්නේ කියලා. එතකොට කීයටද බං වැඩේ පටන් ගන්නෙ? 7ට විතර පටන් ගමු. කොහොමද රැවිලානේ මේක කරන්නත් ඕනි. මේ මම නම් පැත්ත පලාතෙන් නෑ හොඳේ. උඹලා ඕනි දෙයක් කරපළා මම නම් එන්නේ නෑ. බලාගෙන යද්දි මම නෙමෙයි බය. උඹනේ. උඹ වගේ නම් මම බය නෑ. බය නැත්තම් ඉතින් වරෙන්කෝ. උඹ දන්නවනේ මං ওই විකාර දේවල් වලට කැමති නෑ කියලා. හරි හරි අපි ඉක්මනට ගෙදර ගිහින් කාලා හැම ලෑස්ති වෙමු. ආමාටින් අයියේ ඔයා ඉටිපන්දන් එහෙම ඔක්කොම දාගත්තානේ. ඔව් බං ඔක්කොම හරි. එහෙනම් අපි යමු. ඒයි මල්ලි කොහෙද ඔය ඔක්කොමලා යන්නේ? කොහෙවත් නෑ ඇයි? මේ එද්දි පපඩම් පැකට් එකක් අරන් එනවකෝ. අම්මා මට යන්න කිව්වේ. දැන් ඔයාලා යනවනේ. හරි හරි. හැබැයි ටිකක් රෑ වෙයි. අම්මෝ බං දැන් නම් බයත් හිතෙනවා. බලපංකෝ එහෙන සද්ද බද්ද. දැන් වෙලාව කීයද සුපුන් අයියේ? දැන් නම් 7ට ළඟයි බං. 6:50යි වෙලාව. එහෙනම් හොඳ තැනක් බලලා වැඩේ පටන් ගනින්න. මේ අපි ගෙට යමුද? අම්මෝ මේ අපි ගෙට යන්න ඕනේ බං. එළිය කරමු. මෙන්න මූ දැම්ම බය වෙලා. බය වෙන්නේ නැද්ද බං මේ ඇහෙන සද්ද බද්ද එක්ක? හරි හරි කරන දෙයක් ඉක්මනට කරමු. කාසියේ භූතයා කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? මොකද්ද බං මේ සද්දේ? මොකෙක් හරි සද්දෙක් වෙන්නේ නැති නේ බං. මේ කැලේ සද්ද බද්ද ආවේ නැත්තම් තමයි බං පුදුමේ. ඉක්මනට ඔක කරපල්ලා. මේ අල්ලනවකෝ ආයෙ කරන්න. කාසියේ භූතයා කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? අනේ කාසිය යස් එකට ගියානේ. බොරු කියන්න එපා බං. උඹලා තින් බයටම තල්ලු වෙන්නේ නැති. නෑ බං සිතාවටම ගියා. ඒ පාර නම් ඇත්තටම ගියා වගේ උකුන් අයියේ. හරි හරි දැන් ගියා කියමුකෝ. දැන් මොකද කරන්නේ? ඉන්නවකෝ බලන්න. කාසියේ භූතයා කාසියේ භූතයා ඔයා ඇත්තටම මෙතන ඉන්නවනම් අපිට මොකක් හරි ඉඟියක් දෙන්න පුළුවන්ද? අඩේ මොකද්ද බං මේ පෙල්ලුනේ? ගෙයස්සේ නේද සද්දය ආවේ. මේ අපි දැන් මේක නවත්තලා ගෙදර යමුද? ගෙදර යන්නේ කොහොමදයි වගේ තමයි බං. මටත් හිතෙනවා මෙතන මොකක් හරි සිග්න එකක් තියෙනවා කියලා. ඔය බලපන් තාපත් මොනවද පිටනවා වගේ සද්ද එනවනේ. ඔයාලා කියනවා වගේ අපි මට ගෙදර යන්නේ කොහොමදයි වගේ. අම්මෝ බං මම නම් ආයේ යන්නේ හොදේ. මේ එතන නම් ඇත්තටම මොකක් හරි සිග්න එකක් තියෙනවද කොහෙද බං? දැක්කනේ අර කාසියත් යස් එකට ගියා. අම්මෝ මම නම් ආයේ යන්නේ. මං කිව්වනේ උඹලට ඔය මගුල් කරන්නේ නැතුව ඉමු කියලා. කොහෙද? උඹලා ඇහුවේ නැහනේ. ළමයිනේ කට්ටියම එන්න කෑම කන්න. මේ අන්න අම්මා කන්න කතා කරනවා. යමුකෝ අපි දැන් කාලා ඉමුකෝ. මේ මොකද? දත් මදින්න සිග්නල් නැහැ. ඔක්කොම ඉවර වෙලා. කබඩ් එකේ ලාච්චුවේ සල්ලි ඇති. ගිහින් එකක් අරන් එන්න. පොඩ්ඩක් මෙහෙට එනවා. ඇයි අම්මේ? කොහෙද ඊයේ හවස කට්ටියම ගියේ? කොහෙවත් නෑ. ඇයි? තාත්තා දැකලා තියෙනවා කට්ටියම අර කුඩා බෝවින්නේ පැත්තේ ඉඳලා එනවා. අපි කම්මැලි නිසා ටිකක් ඇවිදින්න ගියා. ආයෙ එහෙම යනව නෙවෙයි මේ පැත්තටවත්. තේරුණාද? ඒයි. ඒක තමුල්ට වැඩක් නෑනේ. දෙයක් කිව්වම අහනවා. හරි. මාටියෝ නැගිටපන් බං තවත් බුදියගෙන ඉන්න නැතුව. මට ටිකක් ඇඟට අමාරුයි බං. ඇඟට අමාරුයි? ඔව් බං. ඊයේ රෑ අරේ ගිහින් ආවෙලේ ඉඳන් මට ඇඟට හරි නෑ වගේ තිබ්බා. දැන් නිකන් උණ ගන්න වගේ බං. උඹලගෙත් මහා විකාර වැඩනේ. ඉඳපන් මම පැන්ඩෝල් දෙකක්වත් අරන් එන්නම්. ඇයි මොකද බං? මේකට උණ ගන්න වගේ කියන්නේ? මොකද මාටියෝ අමාරුද? එහෙමටත් කියලා අමාරුවක් නෑ බං. නිකන් ඇඟට හරි නෑ වගේ උණ ගන්න වගේ.
ඉඳපන් මං ඉක්මනට එන්නම්. උඹ කොහෙද යන්නේ? ඉඳපන් මං පැන්ඩෝල් දෙකක් අරන් එන්නම්. මේ හතරක්ම අරන් වරින් හොඳේ. මොකටද බං 4ක්? මගෙත් නිකන් ඊයේ අරේ ගිහින් ආපු වෙලේ ඉඳන් ඇඟට හරි නෑ වගේ බං. මටත් ඔය සෙතේ තමයි බං. ඒ ගිහින් ආපු වෙලේ ඉඳන් තමයි මේ. ආබම් පියදාස අර බලපන් අතන කවුරුහරි වැටිලා වගේ නේද? ඔප්පට සිරි ඒ වගේ තමයි. ඔප්පට සිරි මේ අර කුමාරයිලාගේ පුඩිය කානේ. ළමයෝ ඒ කොල්ලෝ පියදාස මේ වැඩේ නම් හරියන්නේ නැහැ. ඉක්මනට අල්ලපන් කොහෙන්. පුතේ මොකද පුතේ උනේ? මගේ ඇඟට නිකන් පණ නෑ වගේ තාත්තේ. නිකන් උණ ගන්න වගේ. කොහෙද පියදාස ළමයා වැටිලා හිටියේ? අතන කඩේ ළඟට යන්න හැරෙන තැන තුම්මන් හන්දි. විලාවට අපි දෙන්න දැක්කේ. මොකද බං උනේ? අනේ මත්ද උක්කුන් අයියේ එකපාරටම ඇඟට පණ නැති වෙලා කන්තයක් වගේ ආවා. එච්චරයි මතක. එතකොට බං උඹලා 3 දෙනාටම තියෙන එකම ලෙඩේනේ. ඒ කිව්වේ අපිටත් ඔය සිතේම තමයි බං. ඔව් බං අපිත් මේ පැනඩෝලුත් බීලා ඉන්නේ. උඹලා 3 දෙනා මොනාරි ජරාවක්වත් කෑවද? පිස්සුද උඹට? එහෙනම් මට නැතුව උඹලා 3 දෙනාට විතරක් කොහමද ඔහොම උනේ? මේ අපිට මෙහෙම උනේ ඊයර අපි කරපු වැඩේ නිසාවක්ද? ඒක තමයි බං මාත් මොට කිව්වේ. ඊයේ රෑයෙන් පස්සේ තමයි මටත් මෙහෙම උනේ. මං උඹලට කිව්වනේ කොහෙද? ඇහුවේ නෑනේ. දැන් හරිනේ. හැබැයි එක සැරයක් මගේ අර යාළුවා කිව්වා වගේ මතකයි මේ සෙල්ලම පටන් ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම ඉවර කරන්න ඕනෙලු. ඔව් මාත් එක සැරයක් ෆිල්ම් එකක් බලලා තියෙනවා. ඒකෙත් ඒ සෙට් එක ඕක ඉවර කරන්නේ නැතුව බයට බෝඩ් එක ගිනි තියෙනවා. ගිනි තිබ්බම හරියනවද බං? රෙද්ද තමයි අන්තිමට එකයි ඉතුරුනේ. ඉතුරු ඔක්කොම ඒ යක්ෂයා මැරුවා. මැරුවා? බය නැතුව ඉඳපන්. ඒක ෆිල්ම් එකක් විතරයි. ඒ වුණාට ඒකේ තියෙන්නේ ඇත්තද දන්නේ නෑනේ. ඒවා කියන්න බෑ ඉතින්. සමහර ෆිල්ම් වලක් තියෙන ඇත්තටම වෙන දේවල්නේ. උඹ කියද්දි මගේ බොක්කත් එක්ක කුකුල් වෙලා යනවා බං. මේ ඔබගේ අර යාළුවගෙන් මේ ගැන දැනගන්න බැරිද? අපේ අම්මගේ ෆෝන් එකේ නම් ඒ නන්දගේ නම්බර් එක තිබ්බද කොහෙද? එහෙනම් කෝල් එකක් අරන් උගෙන් අහනවකෝ. පොඩ්ඩක් ඉන්නකෝ එනම් බලන්න. අඩෝ පුදුමයි ඔබට මාව මතක් වුණා. ඉතින් කොහොමද? අවුලක් නෑ බං. ඔහේ ඉන්නවා. ඔබට කොහමද? අවුලක් කියලාත් නෑ බං. ඒත් පොඩි අවුලක් තියෙනවා. ඒ මොකෝ? ඔබට මතකද අර කාසියකින් අර කරපු සෙල්ලම? අර ඔය සෙල්ලමනේ. අන්න හරි. ඇයි ඔබ හරක වගේ ඒකවත් කරාද? ඔව් බං. මොකක් සිරාවටද බෝය කියන්නේ? ඔව් බං. මායි තව අපේ අයියලා ටිකකුයි තමයි කරේ. ඉතින් ඊයේ තමයි කරේ බං. කරපු වෙලේ ඉඳන් අපි 3 දෙනාගේ ඇඟට හරි නෑ බං. මට කලන්තෙකුත් ඇදුනා. උඹලා ඒක ඉවර කරන්න නැතුව අතරමඟ නැවතුවද? ඔව් බං. එහෙනම් පුතෝ sorry.com තමයි. මොකද බං දැන් අපි කරන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොම හරි ඔය සෙල්ලම ඉවර කරපන්. නැත්තම් ඉතින් වෙන දේ උඹලටවත් හිතා ගන්න බැරිද? ඒක අහගන්න තමයි බං මං ඔබට කතා කරේ. කොහොමද බං මේක ඉවරයක් කරන්නේ? ඒක ඉතින් මට කියන්න බෑ බං. එක එක තැන්වල එක එක භූතයෝ ඉන්නවනේ. උඹලා ඔක කරේ කොහෙද? අර පාළු වත්තේ බං. අර ගිතරක් එහෙම තියෙන්නේ. එහෙනම් උඹලා කතා කරන්න හදන්නේ නැත්තේ ඒ වත්තින්න ආත්මයත් එක්ක. මේක ඉවරයක් කරන්න වෙන ක්‍රමයක් නැද්ද බං? කිසිම ක්‍රමයක් නෑ බං. මේ ඒක නෙවෙයි. උඹලා ඔක හරියට කරේ නැත්නම් ඉවරටම ඉවරයි පුතෝ. හරි බං. එහෙනම් මං තියන්න. ඒක දැනගන්න මං ඔබට ගත්තේ. හරි බං. කරන දෙයක් පරිස්සමෙන්. හරි බං. මොකද බං පොර කියන්නේ? කොහොම හරි මේක ඉවර කරන්නම වෙනවලු. නැත්තම් අපිව මැරෙන්න උනත් ඉඩ තියෙනවලු. අඩේ මේ පිස්සු නම් කෙලින්න එපා හොඳේ. බොය බොරුනේ කියන්නේ. නෑ මවටින් අයියේ ඇත්ත. දැන් මොකද බං අපි කරන්නේ? දැන් ඉතින් පටන් ගත්තා වගේම මේක ඉවර කරපල්ලා. මං උඹලට කලින්ම කිව්වනේ. කෝදුවේ අපේ ළමයි අන්න රස්නේ හින්දාද කොහෙද එළියට වෙලා ඉන්නව නැන්ද? බං දැන් ඔය වීඩියෝ එකේ කිව්වා වගේ අපි කරේ නෑනේ. ඒකනේ බං. ඒ කියන්නේ මේක ඉවර කරලා නතර කරද්දී ගුඩ් බයි කියලා කියන්න ඕනි. එහෙම නැතුනොත් ඉවරයි. අපි ගුඩ් බයි තියා යන්නම් කියලාවත් කිව්වේ නෑනේ. බං ඒක නිසා දන්නේ නෑ බං අපිට මේ කරදර. අනේ මන්ද බං. අරුත් පව් බං. ඌටත් හොඳටම අමාරුයිද කොහෙද? මල්ලි තාම නිදිද දුවේ? ඔව් අම්මේ තාම උනාඩු වෙලක් නෑ. බෙහෙත් එකක්වත් ගේන්න වෙයිද දන්නේ නෑ. තාත්තටවත් කිව්වනම් හරි අඩුනේ නැත්තම් උදේට ගිහින් බේට් එකක්වත් අරන් එන්න කියලා. අන්න අරක නැගිටලා. දැන් මොකද බං ඔබට? අඩුයිද? දැන් නම් අවුලක් නෑ.
මොකද බං උඹ ඔය බෝඩ් එක අරන්? අපි යන්කෝ අර වත්තට. මොන වත්තටද? අපි මේ සෙල්ලම කරපු වත්තට. අනේ අම්මෝ මේ මට නම් බෑ. උඹට ඕනම් ඵලයක් මට නම් එන්නේ නැහැ. දැන් යන්න මේ මහරේ. ඔව් දැන් යමු. මේ හෙට යමන් බං. අම්මලා දැනගත්තොත් එහෙම බැනුම් ගන්නත් වෙයි. අම්මලා බයින් නෑ. මං අම්මලාට කියලා ආවේ. ඈ අම්මලා යන්න කිව්වද? ඔව් ඔව් අපි ඉක්මනට යමුකෝ. දැන් ගියා කියලා උක ඉවර කරන්න පුළුවන්ද බං? ඔව් ඔව් පුළුවන්. අපි ඉක්මනට යමුකෝ. නැන්දේ පුතේ ඔයාට කොහමද දෙන්නේ? එහෙමට කියලා අඩුවක් නෑ නැන්දේ. ඇඟට ටිකක් හරි මදි. උදේ වෙද්දි අඩුනේ නැත්තම් පාන්දරින්ම තාත් එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරන් එන්න. ඔව් දරුවෝ මේ දවස්වල එක එක වෛරස් උනේ එහෙම තියෙනවනේ. කොහොනැන්දේ සුපුන් අයියලා ඔන්න එළිය හිටියා කියලා අක්කා කිව්වේ. මේ එහෙනම් ඉක්මනට කරන දෙයක් කරනවකෝ. ඔව් බං වැඩි වෙලා මෙතන ඉන්න හිතෙන්නෙත් නෑ. ඉක්මනට කරමු. ඔයාලා පොඩ්ඩක් මෙතන ඉන්නකෝ. මම ගේ ඇතුළට පොඩ්ඩක් ගිහින් එන්නම්. ඒ මොකටද බං ගෙට යන්නේ? පොඩි වැඩකට. ඔයාලා මෙතනට වෙලා ඉන්නකෝ. හරි ඉක්මනට ගිහින් වරෙන්කෝ. නැන්දේ සුපුන් අයියලා එළියේ නෑනේ. මම මේ වෙලේ එළියට යද්දි නම් එළියේ හිටියා. කොහෙද අප්පා මේ ළමයි ගියේ? කම්මැලි නිසා පාර පැත්තටවත් ගියාවද? ඒත් මේ රෑ වෙලා ඉන්නකෝ මම පොඩ්ඩක් ගිහින් බලලා එන්නම්කෝ. නෑ පුතේ ඔයා යන්න එපා. ඔය පාර පැත්තටවත් පොඩ්ඩක් යන්න ඇති. ඕබම් මේක ගියාමයි තාම නෑනේ. ඒකනේ බං දැන් කොච්චර වෙලාද? මේ යමුද පොඩ්ඩක් බලලා එන්න. ඒක මොකට හරි බය වෙලා ඇතුලේ වැටිලවද්ද දන්නේ නෑනේ. අනේ අම්මෝ මට නම් බෑ. උඹට ඕනම් ඵලයක්. එහෙනම් උඹලා දෙන්න ඉන්නවද? මම ගිහින් බලලා එන්න. උඹ ඵලයක් අපි දෙන්න ඉන්න. යමන්කෝ බාත් එන්න. උඹ තනියෙන් යන්න එපා. මේ උඹ යනවද? ඔව් බං මේක තනියෙන් යවන්න බෑනේ. උඹ ඉඳපන් අපි ටක් ගාලා එන්න. බෑ යමන් මාත් එන්න. ජොහාන් මල්ලි අඩේ මේක පේන්නවත් නෑනේ බං. ඒකනේ බං. උඹ කිව්වා වගේ මේක බය වෙලා කොයි හරි මක බෑ වෙලාවද්ද? මේ යමන්කෝ කොයිකටත් තව ටිකක් අතර වටේ බලමුකෝ. ආකේ මේ ළමයි තාම නෑනේ. ඒකනේ නං ගියේ. කොහෙද අප්පා මේ ළමයි ගියේ? අම්මේ මං තාත්තලාට කියන්නද පොඩ්ඩක් බලලා එන්න කියලා. එපා දැන් මොන්නේ නෑ. කොයිකටත් අපි තව ටිකක් බලමුකෝ. බං මේක කොයිවත්ම පේන්නේ නෑනේ. මේ අරක අල්ලගත්තවද? එහෙම වෙන විදියක් නෑනේ බං. උඹලා තේරෙන්නම කරේ නෑනේ. ඒ උනාට මට නම් දැන් අම්මතු බයක් දැනෙනවා බං. ජොහාන් මල්ලි මොකද බං මේකට උනේ? නයේ බක්කෝ දෙන්න ගන්නවා. අනේ උනේද මගේ බේරගන්න කියලා කෑ ගැහුවේ? ඔව් බං ඒ තමයි. සුපුනයෝ ඉක්මනට මෙහෙට වරෙන්කෝ. ඇයි බං? උඹට ඒක ඇහුණද? මොකද්ද? අර මම බේරගන්නෝ කියලා කෑ ගැහුවා බං. නයේ බක්කෝ දෙන්න ගන්නකෝ. ඔය බලපං ආයෙත් එනවා. ජොහාන් මල්ලි යොහානයෝ උඹ කොහෙද ඉන්නේ? මේ පිටිපස්සේ. අච්චා කරන්න මේ මොකද යකෝ මේ? බුදු අම්මෝ මාව බේරගනියෝ. ඔක්කොම වරෙන් අපි දුවමු. කීයට විතරද දැන් ළමයි ගෙදරින් ගියේ? මං ඒ වෙලේ 6:00ට වගේ එළියට යද්දිත් එළියේ හිටියා තාත්තේ. කොහෙද අප්පා මේ ළමයි ගියේ? ඔයාටවත් කිව්වේ නැද්ද පුතේ යන දිහාවක්? නෑ නැන්දේ මම නිදාගෙනනේ හිටියේ. මේ කොයිකටත් ඔයාලා ගිහින් බලලා එන්නකෝ. කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. අපි ගිහින් පොඩ්ඩක් බලලා එන්නම්කෝ. අම්මේ නැන්දේ මොනවා ඒ ළමයි නේද ඒ කෑ ගහන්නේ? කොහෙද ළමයෝ ගියේ? මොකද ළමයිනේ මේ කෑ ගහගෙන? අනේ නැන්දේ යොහන් මල්ලිට යටික් වෙයිලා. මොකද උකුන් අයියේ? ඇයි? අඩේ මෙන්න මූ මෙතන. මොකද ළමයෝ නිකන් බය වෙලා වගේ. කොයි වෙලේද යොහන් මල්ලි ඔයා ගෙදර ආවේ? ගෙදර එන්න මං කොහෙවත් ගියේ නැහැනේ සුපුන් අයියේ. එතකොට එදවල අපිත් එක්ක අර ගියේ. කොහෙද ළමයිනේ ගියේ? අර පාලු කැලේට නැන්දේ. අර වත්තක් තියෙන්නේ. මොන කැලයක් ගැනද ළමයිනේ ඔයාලා මේ කියන්නේ? මං හිතන්නේ මෙයාලා මොකට හරි බය වෙලාද කොහෙද තාත්තේ? එන්නකෝ අපි කාමරේට යමුකෝ. මොකද සුපුන් අයියේ උනේ? ආයේ මොකද උනේ කියලා අහනවා. උඹනේ දැන් අපි වර කැලේට එක්කන් ගියේ.
පිස්සුද මාටින් අයියේ ඔයාට? මම මේ කාමරේට වෙලා නිදාගෙන හිටියේ. එහෙනම් 7ට විතර අපි එළියෙද්දි අර බෝඩ් එකත් උස්සන් ඇවිල්ලා අපිට අර වත්තට යමු කිව්වේ වෙන කවුරුවක්ද? මං ආයෙත් මන්ද කියලා අහනවා. උඹ නැත්තම් වෙන කවුද? අනේ මන්දා මට නම් මේ කිසි දෙයක් හිතා ගන්න බෑ. මේ ඇත්තටම ඔය උඹනේ ඉන්නේ අර යකා නෙවෙයිනේ. මොන යකෙක් ගැනද සුපුන් අයියේ මේ කියන්නේ? අපි අර වත්තට ගිය වෙලේ උඹට මොකද්ද වැඩක් තියෙනවා කියලා අර ගේ අස්සට ගියානේ. ඔව් අපි සෑහෙන වෙලාවක් උඹ එනකන් එළියට වෙලා බලන් හිටියා. ආවේ නැති බාර තමයි අපි ගෙට ගිහින් බැලුවේ. ඊට පස්සේ උඹ එකපාරටම බේත ගනියු කියලා කෑ ගැව්වා. අපි බලන්න ගියාට පස්සේ උඹ යකෙක් වෙලා හිටියේ බං. අනේ මන්දා ඔයලා මේ මොන කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. දැන් උඹ අපිත් එක්ක යන්නේ ආවේ නෑ කියද්දි අපිට මොංගල් වගේ බං. ඇත්තටම මං ආවේ නැහැ අනේ. හරි උඹ දැන් ආවේ නෑ කියමුකෝ. එතකොට අපි එක්ක ගියේ කවුද? මේ මට නම් හිතෙන විදියට මෙතන අපි නොදන්න මොකක් හරි දෙයක් වීගෙන එන්නේ. ඔව් බං උඹ යකෙක් වගේ ඉද්දි දැක්කට පස්සේ උඹ එක්ක මෙම කතා කරන්නත් බයයි වගේ බං. මට හිතෙන්නේ මේ ඔක්කොම වෙන්නේ අර මගුල සෙල්ලම නිසා තමයි. මටත් ඕකම හිතුණා බං. හිතුණා නම් කියන්න එපයි බං. එහෙනම් අපි යන්නේ නෑනේ. ඒ වෙලේ හිතුණා නම් මාත් යන්නේ නෑනේ ගොනෝ. දැන් තමයි මටත් ඒක තේරෙන්නේ. මේ කරන දෙයක් ඉක්මනට කරලා මේක ඉවර කරමු බං. නැත්තම් උඹලා ඕනේ මගුලක් කරගනින්න කියලා මම බස් එකේ නැගලා ගෙදර යනවා හරි. අනේ මේ පිස්සු කියවන්න නැතුව ඉඳපන්. ඔක්කොම් මොකද බං? මේ යමන්කෝ පොඩ්ඩක් එළියට ගිහින් එන්න. එළියට යන්න? ඒ මොකටද? සූබරයි බං. සූබරයි නම් ඔබ ගිහින් දාපන්. මටවද දෙන්නේ? මේ යමන්කෝ තනියෙන් එළියට යන්න බයයි වගේ බං. පිස්සු නැතුව ඵලයන් බං. මගේ නිින්දත් කෑවා. දැන් උඹට එන්න බැරිද? එක සැරයක් කිව්වනේ බං බෑ කියලා. වද දෙන්න නැතුව ඵලයන්කෝ. තොට නම් ඊරියකම ගහපන්. අම්මා දැන් තමයි යකට සැහැල්ලුවක් දැනීගෙන ඉන්නේ. බුදු අම්මා මොකක්ද යකෝ මේ කරේ? චූ ඔක්කොම ඇගේනේ. මොකක්ද කරේ අහන්නේ? ඔහොම භූතයෙක් වගේ කතා කරලා ඇඟට අත තියනවද යකෝ? නිදිමතේනේ බං කතා කරේ. බලපන් මගේ ඇඟත් එක්ක ඉවරයි බූරුවා. හොඳ වැඩේ තොට. මොකද දැන් උඹටත් බර හැදුනද? කලින් ඉඳන්ම හැදිලා තිබ්බේ මං කම්මැලිකමට ආවේ නැත්තේ. අනේ ඵලයන් බං යන්න. තෝ බයටනේ ආවේ නැත්තේ. මේ උඹ තරන්නම් මං බය නෑ. තෝනේ පොඩි දෙයටත් ගූබයේ වෙවුලන්නේ. හරි ඉක්මනට දාලා යමන්. උඹට දිය වැඩියාවද බං? ඉක්මනට දාලා යමන්කෝ. පොඩ්ඩක් ඉඳපන්. ඉවරයි. හරි යමන්. පොඩ්ඩක් ඉන්නව මාත් වෙනකන්. මේ අර යකා නේද? බුදු අම්මා. මොකද ළමයෝ? අර වත්තේ දිය යකා අතන හිටියා මාමි. යකා? ඔව් බං ඒ උඹ තමයි. මං හිතන්නේ ඔයාලගේ හිත බය වෙලා. නේද තාත්තේ? මට පේන විදියට මෙතන මොකක් හරිම වෙලා තියෙනවා වගේ. ඒ කිව්වේ අයියේ. මිනිස්සෙක් එහෙම නිකම්ම බය වෙන්නේ නැහැනේ මල්ලි. ඔව් හැබැයි ඒක නම් එහෙම තමයි. මොකද බං උනේ? අනික මේ මහර එන්න මේකට චූබරක් ඇදලා මාවත් ඇරෙව්වනේ. ඉතින් ඊට පස්සේ මට පොඩි බරක් ඇවිල්ලා එළියට ගියා. ඊට පස්සේ අපි ගෙටෙන්න හදද්දිම අර වත්තේ හිටපු යකා මාත් එක්ක පොඩ්ඩක් ඉන්න කියලා කිව්වා බං. දැන් ඔයාලා කියන්නේ ඒකම හිටත් ඇවිල්ලා කියලාද? ඔව් බං එහෙනම් ඒකම තමයි. ඔයාලා කණෙමුත් දැකපු නිසා හිතේ සැකේට එහෙම පෙන්නද දන්නේ නෑනේ. මොන සැකද බං? ආයේ සැකයක් හිතන්න දෙයක් නෑ. ඒකම හිට ඇවිල්ලාම තමයි. මේ ඔයාලා අම්මලා එහෙම ඉන්න තැන ඔය වත්ත ගැන කියවන්න එහෙම යන්න එපා හොඳේ. ඒ මොකද බං? අම්මා මට කියලා තියෙන්නේ ඔය පැත්තටවත් යන්න එපා කියලා. ඒකයි. හරි දැන් නිදාගමුකෝ. මේ මොකද කියන්නේ? අපි මේ උදේම අර වත්තට ගිහින් මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා බලමුද? අනේ බං ඔය මගුලේ වත්තට යන්නේ නැතුව මේක ඉවර කරන්න විදියක් ඇත්තෙම නැද්ද? කොහොම කියලා කරන්නද මාටින් අයියේ? මගේ අර යාළුවා කිව්ව විදියට නම් ඒ ආත්මය ඉන්න තැනටම යන්න වෙනවා. මේ උඹ සුවර් එකටම යෝහනයා නේද? ඔව් මාටින් අයියේ බය වෙන්න එපා. උඹට සුවර් දෙයට ගිහින් මේකට මොකක් හරි කරන්න පුළුවන් කියලා. මගේ යාළුවා කිව්ව විදියට නම් අපිට මොකක් හරි කරගන්න පුළුවන් වෙයි.
පුළුවන් නෙවෙයි කොහොම හරි කරන්න ඕනි. නැත්තම් මම බස් එක නැගලා හරි ගෙදර යනවා හොඳේ. හරි හරි එහෙනම් අපි දැන් යමුකෝ. කාසියේ භූතයා කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? අඩේ යසෙක්ට ගියා නේද? එක්කනේ බං. මේ යසෙක්ට ගියා කියන්නේ ඒක මෙතන ඉන්නවා කියන එකනේ. ඔව් මාටින් අයියේ දැන් මොකද කරන්න කියනවකෝ? ඉන්නවකෝ පොඩ්ඩක් බලන්න. කාසියේ භූතයා ඔයා ඇයි අපිට මෙහෙම කරදර කරන්නේ? ඔයා අපේ පස්සේ ඉන්න එක නතර වෙන්න නම් ඔයාට අපෙන් මොනවද ඕනි? බං මේ ගිය අකුරු වල තේරුම මොකද්ද බං? පොඩ ඕනි කියන්නේ බ්ලඩ්ලු. ඌට ඉතින් බ්ලඩ් ඕනේ නම් කඩෙන් ගිහින් ගන්න කියපන්කෝ. යකෝ බ්ලඩ් කියන්නේ ලේ වලට. ඒ කියන්නේ මේක අපෙන් ඉල්ලන්නේ ලේද? ඔව් යකෝ ඔව්. අපේ මොන පගුලටද මේක ලේ ඉල්ලන්නේ? මේ උඹලා ගමේ හොස්පිටල් එකක් නැද්ද බං? තියෙනවා මාටින් අයියේ. ඇයි? මේකට ඒකේ දින ලේ බැංකුවට යන්න කියපන්කෝ. එතකොට හරිනේ. අඩේ මෙන්න මේ පාර කාසිය නිකම්ම යනවා. මොනවාද බං මේක මේ කියවන්නේ? මෝ කියන්නේ මෝට දැන් අපි කාගෙන් හරි ලේ ඕනිලු. නැත්තම් අපිට ගැලපීමක් නැල්ලු. යොපනයෝ ඉක්මනට ඔකට වචන කියලා නතර කරපන්. කාසියේ භූතයා අපි ඔයාට වෙන වෙලාවක ලේ දෙන්නම්. ගුඩ් බයි. මේ අපි දැන් ඉක්මනට මෙතනින් යමන්කෝ. ඔව් බං මාත් කියන්නේ දැන් අපි මේක අතර මෙතන යන්නේ කොහොමදයි වගේ බං. යන්න කොහේ යන්නද? මට ලේදි බලලා. දුවපල්ලා. මේ දවස් ටිකේම ළමයි එළියට යනවා කියලා යනවා. කොහේ යනවද දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බැලුවා නම් හොඳයි නේද? මාත් හිතුවේ ඇවිදින්නවත් යනවා ඇති කියලා. ඇයි වෙන කොහෙවත්ද යන්නේ? මට හිතෙන විදියට මේ අය මොකක් හරි දෙක පැටලිලාද කොයිද? ඒ කිව්වේ මතකද අර අපේ කොල්ලගේ යාළුවන් අර ඇවිල්ලා ඉන්න ළමයි වගේම එක එක දේවල් දැකලා බය වුණා. ඉතින් මට හිතෙන්නේ අපේ දරුවන්ටත් ඒ වගේ දෙයක් වෙලා දන්නේ. මේ ඔයත් විකාර දේවල් කියවන්න නැතුව ඉන්නනේ. අපි උඹට කිව්වේ දැන් දැක්කනේ උඹ. ඒකද බම් මේ තුවල දැක්කේ. ඔව් බං ඒක තමයි. මට නම් හිතෙන්නේ අපි ඉක්මනට මේකට මොකක් හරි කරේ නැත්තම් මෝ අපි ඔක්කොමලා මරලා දායි කියලා. හිතෙන්නේ නෙවෙයි බං ඒක තමයි වෙන්නේ. අඩේ මේකට ඉක්මනට මොකක් හරි කරපන්කෝ. උඹලා දැන් පස්ස උඩ දාගෙන නැටුවනේ අර්ග බලන්න පුළුවන් මේක බලන්න පුළුවන් කියලා. දැන් හරිනේ. මොකෝ බං උනේ වැඩේ හරිද? හරි තමයි බං. පෙළනේ ගොඩ දාගත්තද? ඈ බං. ඇයි මොකද උනේ? ඒක අපින් ලෙහිල්ලනවා බං. එහෙනම් පුතෝ උඹලට වෙන්නේ අපිට උන දේම තමයි. මේ උඹලා ඔකට ලේ දුන්නේ නැත්තම් ඕක උඹලගේ කාගෙන් හරි ලේ ගන්නවා හොඳේ. ගන්නවා කියන්නේ මරලද? ඔව් යකෝ. මේ දැන් නම් මට බතත් එක්ක බං. අම්මලා දන්නේ නැද්ද බං ඕක ගැන? නැහැ බං දන්නවනම් මම හංගඩු ගහයි. මේ මම නම් කියන්නේ ඕක අම්මලාට කියපන් බං. බෑ බං පිස්සුද? ඒ මුරුත් නම් මං ඉතලා ඉවරයි. එහෙනම් උඹලා මොකුත් කරන්නේ නැතුව බලාගෙන ඉඳපල්ලකෝ. තව ටික දවසක් යද්දී ඕක උඹලගේ ගෙදරටත් එනවා. එහෙම ආවොත් නම් උඹලගේ ජීවිත අනතුරේ හොඳේ. එන්න දෙයක් නෑ බං. ඒක ඇවිල්ලා ඉවරයි. මං දැන් මොකද කරන්නේ බං? මොනා කරන්නද? ඒකයි ඉල්ලන දේ දීපන්. නැත්තම් උඹලා ඔක්කොම ඉවරයි හොඳේ. අනේ මන්ද බං. උඹලට සෙට් වෙලා ඉන්නේ මට සෙට් වුණා වගේ එකේ. ඒකයි ඔය වද දෙන්නේ. නැත්තම් වෙන උන් ඔය ඕනි තරම් සෙල්ලම් කරන්නේ. මට තේරෙන්නේ නැහැ මං දැන් මොනවද කරන්නේ කියලා. අංගී මේ හොද්ද පොඩ්ඩක් බලන්නකෝ. මං එළියට ගිහින් රම්පේ කොලයක් අඩන් එනකම්. ආත්තේ අක්කා යන්න මම බලන්න. පුතේ මොකද ළමයා ඔයා මෙතනට වෙලා කරන්නේ? පුතේ අම්මා අම්මේ අනේ අම්මේ මොකද මේ? එතකොට දැන් මෙතන හිටියේ කවුද? ඇයි අම්මේ මොකක්ද උනේ? නෑ පුතේ මේ මල්ලි මොකද අම්මේ? ඔයා නිකන් හොදටම බය වෙලා වගේනේ. බං නැන්ද මොකට හරි බය වෙලා වගේනේ. ඒ වගේ තමයි බං. ඇයි අක්කේ මොකද? මට නිකන් කලල්තේ වගේ නම් ගියේ. හරි අම්මේ එන්නකෝ අපි ගෙට යමුකෝ. මොකක්ද බං වෙන්නේ නැත්තේ? අනේ මන්ද මාටින් අයියේ කෝ ඇහුවට අම්මා කියන්නෙත් නෑනේ.
හැබැයි බං අම්මා මොකට හරි හොඳටම බය වෙලා තියෙනවා පුතෝ. ඔව් කුං අයියේ අම්මා මොකට හරි බය වෙලා තියෙනවා තමයි. අම්මා අර යකාවත් දැක්කවද්ද? ඒව කියන්නත් බෑ හැබැයි. අනේ මන්දප්පා අම්මා කියන්නෙත් නෑනේ. මොකද කිව්නේ? මම එළියට යද්දි අපේ පුතා එළිය හිටියා නංගි. පුතා? ඉතින් මම ළඟට ගිහින් ඇයි පුතේ ඔයා එළියට වෙලා ඉන්නේ කියලා ඇහුවා නංගි. ඊට පස්සේ එකපාරටම කොල්ලගේ මූණ යකෙක්ගේ වගේ වුණා නංගි. මොනවා? ඔව් නංගි. ඒ තාක්කේ කොල්ල අපේ ළමයි එක්ක කාමරේද කොහෙද හිටියේ මත් දැක්කා කට්ටියම ඉන්නවා. අනේ මන්ද නංගි. අක්කා උය උය එකපාරම එළියට ගියානේ. ඒක නිසා හිත ගැස්සෙන්න වගේ වෙන්නේ නැති. අනේ මන්ද. මොකද ඒ නිදාගන්නේ නැද්ද? ඔයා කිව්ව එක හරි වගේ. මොකද්ද? ඊයේ ඔයා කිව්වේ අපේ ළමයි අර වගේ දෙයකට කොහෙද අහුවෙලාද කොහෙද කියලා. ඉතින් ඒක ඇත්ත වගේ. ඇයි මොකද උනේ? මම මේ වෙලේ උය උය ඉඳලා එකපාරටම එළියට ගියානේ. ඉතින් ඊට පස්සේ මම දැක්ක අපේ කොල්ල එළියේ හිටගෙන ඉන්නවා. කොල්ලා ඔව් මම ළඟට ගිහින් කතා කරනකොට කොල්ලගේ මූණ එකපාරටම යකෙක්ගේ වගේ වුණා. මං ඒක තමයි ඔයාට කිව්වේ මෙතන මොකක් හරි වෙලා තියෙනවා කියලා. අපි දැන් මේකට මොකද්ද කරන්නේ? මොනා කරන්නද? ඉස්සෙල්ලා හරියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න ඕනේ. මම කොයිකටත් අර නංගිටත් කෝල් එකක් දීලා අහලා බලන්නම්කෝ. එයාලටත් මේ වගේ දෙයක් වුණානේ. හරි දැන් නිදා ගන්නවකෝ. මම මේ ගැන හොයලා බලන්නම්කෝ. මොකද්ද යකෝ ඒ ආව සද්දේ? කලවැද්දෙක්වත් වහල උඩ ජවුසන් නටනවද කවුද? ෂිට් නිදා ගන්නවත් බෑනේ මේ කාලකන්ණි හැත්තකින්. මොනවා දිලවයි මේ මොකෙද මේ? මට්ටල්ලේ ඕනි පොලා. මට්ටල්ලේ දීපෝ. අනේ දෙයියනේ මහත්තයා. මහත්තයා පුතේ නැගිටපන් යකෝ බලගේ අම්මා කතා කරනවා. ඇයි අයියේ අන්න අම්මා කතා කරනවා. අම්මා මොකද අප්පා මේ උදේ පාන්දර කතා කරන්නේ? කඩේ යන්නවද්ද කවුද? පුතේ දරුවෝ ඉක්මනට එන්න. තාත්තට මොකද්ද වෙලා? මොකද? තාත්තේ අනේ මහත්තයා කතා කරන්නකෝ. ළමයෝ ඉක්මනට ගිහින් වතුර ටිකක් අරන් එන්නකෝ. අයියේ තාත්තේ මොනවා අත සම්පූර්ණයෙන්ම තුවාල වෙලා නේද? අනේ අම්මේ තාත්තට මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ? අපි තවත් පරක්කු වෙන්නේ නැතුව අයියව ඉක්මනට ඉස්පිතාලෙට ගෙනියන්න ඕනි. ළමයෝ මේ අහලපාල වීල් එකක්වත් නැද්ද? පුතේ ඉක්මනට ගිහින් අත්ගිරි මාමලාගේ අයියවත් එක්කන් එන්නකෝ. බවුල් ගන්න එපා බං. බලමුකෝ අපි මොකද වෙලා තියෙන්නේ කියලා. ඔව් බං දැන් බය වෙන්න දෙයක් නැහැනේ. තාත්තව ඉස්පිතාලේ ගෙනිච්චනේ. ඒ වුණාට තාත්තා කතා කරෙත් නෑ. මං හිතන්නේ සීයේ නැති වෙලා වෙන්නේ නැති බං. සීයේ නැති වෙලා නම් වතුර ඉස්සම සීයේ එන්න එපැයි. හරි බං ඔබ බය නොවී ඉඳපන්කෝ. දැන් තාත්තව ඉස්පිතාලෙට ගෙනිච්චනේ. ඔව් බං ඔබ බය වෙන්නේ නැතුව ඉඳපන්. ඉස්පිතාලවල දැන් හැම ලෙඩකටම බෙහෙත් තියෙනවා. මොකද අම්මේ තාත්තව ඉස්පිතාලේ නතර කරා පුතේ. මොකක් නතර කරා? ඇයි නැන්දේ මමට ගොඩක්ම අමාරුයිද? මගේ ඇඟේ ලේ බින්දක් නැල්ලු පුතේ. ලේ නැල්ලු? වෙලාවටලු ඉක්මනට එක්කන් ආවේ. නැත්තම් මාමට මොකක් හරි වෙන්නත් ඉඩ තිබ්බලු. ඒ කියන්නේ අයියට ලේත් දෙනවද අක්කේ? ඔව් නංගි කොහොමද දවස් දෙකක් නතර වෙලා ඉන්න වෙයි කිව්වා. කොහොම හරි කමක් නැහැ සනීප වෙනවනම්. මං කිරි ගහට යන්න වගේ කියන්නම් මෙතන වෙලා තියෙන වෙන සීන් එකක්. ඒ කිව්වේ? ඇයි බං ඔබ දැක්කේ නැද්ද තාත්තගේ අත තුවාල වෙලා තියෙනවා. වැටිලා තුවාල වෙන්නේ නැති බං. රෙද්ද ඒ වැටිලා නෙවෙයි තුවාල වෙලා තියෙන්නේ. දැන් ඔබද දොස්තර? ඇයි යකෝ මුංගේ අම්මා කිව්වා ඇහුනේ නැද්ද? මොකද්ද? මාමගේ ඇඟේ ලේ බින්දක් තිබ්බේ නැහැ කියලා කිව්වේ. ඉතින් ඔට ඒකවත් තේරුම් ගන්න බැරිද බං? තේරෙන්න හරි නොතේරෙන්න හරි ඉක්මනට කියපන්කෝ ගොතක ගහින් නැතුව. ඇයි ගොනෝ අර යකත් අපෙන් ඉල්ලුවේ ලේනේ. ඒක මෙහෙට ඇවිල්ලත් නේ ඉන්නේ. අප්පට සිරි ඕනේ. දැන් ඔයාලා කියන්නේ අපේ තාත්තට මෙහෙම කරන්න නැත්තේ ඌ කියලාද? ආයේ දෙකක් නෑ ඌම තමයි. මොකද ඌ අපේ ලේත් ඉල්ලුවානේ. මේ මට නම් හිතෙන්නේ දැන් තමයි මූ වැඩ පටන් ගන්න තියෙන්නේ කියලා. ඉක්මනට මොනාරි කරේ නැත්තම් අපි ඔක්කොටම මැරෙන්න තමයි වෙන්නේ පුතෝ.
අනේ අම්මෝ මේ මන්නම් අදම ගෙදර යනවා. උඹලා ඕනි මගුලක් කරගනින්න. මට තේරෙන්නේ අනේ දැන් මම මොකද කරන්න ඕනි කියලා. අඩේ මේ කරනව නම් සුපිරි වැඩක් තියෙනවා හැබැයි. ඒ මොකද්ද? අපි ඕකට දුම්බල ගහලා එලවමු. දුම්මල? ඔව් යකෝ දුම්බල වලට යකු පණ එපා කියලානේ දුවන්නේ. උඹට සෝරද දුම්මල ගැහුවම හරියයි කියලා. ඇයි බං ඔබට මතක නැද්ද? අර අපේ ගෙවල් ළඟ නැන්ද කෙනෙක්ට යකෙක් වෙයිලා මොකද්ද තොইলයක් තියලා දුම්බල ගහලා ඌ එලෙව්වේ. අඩේ ඕනේ. උඹලා ඒකටත් ගියාද බං? අපි උඹට කතා කරා බං. උඹලා අම්මා කිව්වනේ උඹ කොහෙද ගිහින් කියලා. මේ එහෙනම් අපි උට දුම්මල ගහලා බලමුද? එහෙනම් ඉතින් ඒකවත් කරලා බලමු. අපි එහෙනම් හවසට යමු. උඹලා දැන් ලෑස්ති හවස ආයාරවත්තට යන්නද? නැත්තම් ඉතින් එකක් ගෙදර ඉඳන් එලවන්න පුළුවන්ද ගොනෝ? ඉතින් යකෝ එහෙට යන්න ඕනේ නෑනේ. ඒක මෙහෙට ඇවිල්ලානේ ඉන්නේ. ඔව් හැබැයි ගෙදර කරන්නත් පුළුවන් නේ. ගෙදර මොකුත් කරන්න බෑ අයියේ. අම්මලා දැනගත්තොත් එහෙම. ඔව් හැබැයි දැනගත්තොත් එහෙම උඹට ඉන්න වෙන්නේ නෑ පුතෝ. එහෙනම් ඉතින් අපි හවසට යමු. දැන් දුම්මල කොහෙන්ද හොයාගන්නේ? කඩවල් වල ඇතිනේ. ඒවා තියෙන්නේ බෙහෙත් බඩු කඩවල් වල විතරයි බං. අන්දියේ තියනවද ඒ කඩවල්? ඒව නම් නෑ හැබැයි නිකන් කඩ තමයි තියෙන්නේ. මේ යමන්කෝ ගිහිල්ලා බලලා එන්න. මේ ඕනි කරන ඔක්කොම ගත්තා නේද? ඔක්කොම කියන්නේ දුම්මල විතරනේ ඕනි. ඇයි බං පන්දමකුත් ඕනිනේ. අප්පට සිරි ඕනේ. දැන්නේ මතක් වුනේ. දැන් කොහමද බං පන්දමක් හදාගන්නේ? දැන් විලක් නෑ. ඉන්නකෝ මං ගෙට ගිහින් රිදි කැලි ටිකක් අරන් එන්නම්කෝ. එහෙනම් ඉක්මනට ගිහින් අරන් වරෙන්කෝ. අපි එහෙට ගිහින් පන්දමක් හදාගමු. පොඩ්ඩක් ඉන්නවකෝ මං ටාර් ගාලා එන්නම්. අප්පට සිරි අන්න අරුන්ගේ අම්මා එනවා. මොකද ළමයිනේ මේ එළියට වෙලා කරන්නේ? මොකොත් නෑ නැන්දේ. රස්නේ නිසා නිකන් එළියට ආවා. වැඩි වෙලා එළියේ ඉන්න නැතුව ඉක්මනට ගෙට එන්න ඕනි හොඳද? ගත්තා ඉක්මනට යමු. යන්න කොහේ යන්නද? අප්පට සිරි අම්මා කොහේ යන්නද ඔය හදන්නේ? මේ කොහෙවත් නෑ අම්මේ. එහෙනම් දැන් යමු ගෑනේ. නෑ මේ නිකන් ඉන්න එකේ පාර පැත්තට ගිහින් එන්න කියලා. ඔව් නැන්දේ කම්මැලි. නෑ දැන් කොහෙවත් යන්නේ. දැන් රෑ වෙලා තියෙන්නේ. අනේ අම්මේ නෑ කට්ටිය මෙන්න ඇතුළට. දැන් මොකද බං කරන්නේ? ඒකනේ බං දැන් ඔක්කොම හබක්නේ. මේ ගිහින් අම්මව ෂේප් එකක් දාපන්කෝ. දැන් ආයේ මොකුත් කරන්න වෙන්නේ නෑ ඔක්කොන් අයියේ. මට ගුටි කන්නත් වෙයි. දැන් මොකද කරන්න කියපන්කෝ. මේ යන්න වෙන විදියක් ඇත්තෙම නැද්ද බං? දැන් ආයේ කොහොමත් යන්න වෙන්නේ නෑ ඔක්කොන් අයියේ. යන්න නම් පුළුවන්. ගියොත් ආයේ ගෙදර එන්න වෙන්නේ නෑ මට. උඹලම්මත් අපේ අම්මා වගේම තමයි. දැන් ඉතින් මොනා කරන්නද? හෙටවත් යමු. හැබැයි මම නම් කියන්නේ අපි ගෙදරත් කරලා බලමු කියලා. ගෙදර කරන්නත් දැන් ඌ ගෙදර ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැනේ මාටින් අයියේ. නැති වුණොත් අපි ආයෙ ඔය සෙල්ලම කරලා ගෙන්න ගමු. මොනා කරත් කරන්න වෙන්නේ අම්මලා නිදාගත්තම තමයි. අවුලක් නෑනේ බං කීයට කරත් ගෙදරනේ. එහෙනම් ඉතින් අම්මලා නිදාගත්තම කරමු. මාටියෝ මොකද බං? නැගිටපන් යකෝ ඉක්මනට. මෙච්චර ඉක්මනට එළි වුණාද බං? දැන්නේ නිදාගත්තේ. එළි වෙලා මගුලක් නෙවෙයි යකෝ. ඉක්මනට නැගිටපන් අර වැඩේ කරන්න. දැම්ම නැතුව හෙටයි ඉක්මනට නැගිටපන්. තව ටිකකින් කරමුකෝ බං. නිදිමතයි බං. එහෙනම් තෝ නිදාගන්න. අපි අරක කරද්දි අර යකා ඇවිල්ලා තොගේ ලේ බිව්වොත් උට තේරෙයි. ලේ යමන්. ඔහොම ඔය බිත්තර දෙක තුනක් තියලා ඕක ඉන්නේ නෑ බං. ඔය බිත්තර ටික බැදලා ගනින් අපිට කන්න. දැන් මොකද එහෙනම් කරන්නේ? ගනින්කෝ අර බෝඩ් එක. ඕකම මෙතෙන්ට ගෙන්නලා පොකට දුම් ගහලා එලවන්න ඕනේ. නිදා ගන්නත් නෑ කාලා කන්නියා. කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? මොකොත් ප්‍රතිචාරයක් නෑ වගේනේ. පොර බිසිද දන්නේ. බූරුවෙක් වගේ නිදිමතේ කියවන්න එපා යකෝ. කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? හරිනේ කාසියේ යස් එකට ගියා නේද? මං උඹලට කිව්වේ පොර මෙතන ඉන්නවා කියලා. මම මේ ඉන්නවා තමයි යකෝ. තොපි මට ලේ දුන්නේ නෑ නේද? මෙන්න මේක ආවා. කොයකෝ පන්දම ඉක්මනට පන්දම ගනින්. අප්පට සිරි මට පන්දම උතන්න අමතකුණා කියපන්කෝ. මොකක් තෝ පන්දම එද්දුවේ නැද්ද? මොකක්ද යකෝ තෝ ඒ කරේ? මට අමතකුණා කියපන්කෝ. දැන් හරිනේ තෝ කොල් කරන ඔය වගේ වැඩමනේ. මොකද සුපුණාගේ අපි දැන් කරන්නේ? දැන් ඉතින් මොනා කරන්නද? පණ එපා කියලා දුකු යකෝ.
දුවන්න කොහෙද දුවන්නද යකෝ සුපුන් අයියේ මල්ල කෙලියයි අර කවල්ල ගත්ත නේද ඒක නෙමෙයි තුනේද පොළ මාව ගෙන්නුවේ දැන් මට ඕනේ කරන දේවල් තව තමයි මට දෙන්න ඕනේ තේරුණාද අනේ උකුම් ඉක්මනට මොකක් හරි කරපන්කෝ කරනවා කියන මොනවා කරන්නද බං මේ අර දුම්මල ටිකක්වත් අල්ලලා බලමුද ඔව් බං ඒක කරා නම් හරියයි යයි තමයි තෝ තමයි මේ ඔක්කොම හැරි අනේ මට මොකද කරන්න එපා මාව අතාරින්නකෝ මට දෙන්නේ සියම් මගෙන් ගලවෙන්න බෑ බොල මට ඕනේ කරන හැම දෙයක්ම ඔබ මට දැන් දෙන්න ඕනේ එහෙම නැතුනොත් මම තෝ මර කනවත් දැනගනි මරලා කනවා අනේ ඔක්කොම ඉක්මනට මේක අල්ලපන්කෝ කෝ දියන් ඉක්මනට මේක හරියන්නේ නැහැ වගේ නේ බං අනේ ඔක්කොම අයියේ මාව බේරගන්නකෝ මොකක්ද බලේ පරඹරේ කරන්නේ ඔහ් මල්ලලා හරියන්නේ නැහැ යකෝ තව ටිකක් ළඟට බලයන් පැත්තක ඉඳලා කියවින්න නැතුව එන්නම් බැරිලා අල්ලපන්කෝ අනේ උඹ අල්ලපන් ඉතින් අනේ මොකද්ද බං ඒ උනේ ඒකයි මල්ලි දෙන්න නැති උනා නේද මේ ඒක මල්ලි වෙන ගියා දන්න මටලා ලැබුණොත් අනේ මන්ද බං මේ ඇත්තටම මල්ලිව මරයිද බං ඔක තමයි මේ ඔක්කොම කරේ මොනවාද කරේ තෝනේ කිව්වේ දුම්බල වලට මේක යයි කියලා යන්න තියා ඒකට දැන්නේවත් නැද්ද කොහෙද එදාර ගුරුන් වහන්සේ කරපු නිසා බම් මං එහෙම කරමු කියලා කිව්වේ මේ අපි දැන් නැන්දලට මොකද කියන්නේ බං ඒක තමයි මම මේ කල්පනා කරේ දැන් නැන්දලා නිදිනේ අපි දන්නේ වගේ ඉමු තොට පිස්සු දෙකෝ ඒක පව් අපි නැන්දට මේ ගැන කියමුද ඔව් මං මට හිතෙනවා නැන්දට මේ ගැන කියන එක හොඳයි වගේ තමයි දැන් මට ඇති තරලේ බොන්න පුළුවන් මොකද ළමයිනේ මේ රෑමැද නිකන් බය වෙලා වගේ අනේ නැන්දේ යෝන් මල්ලි ඒ පුතේ මගේ කොල්ලට මොකද අනේ නැන්දේ එකපාරට මොකද යකෙක් වගේ එකෙක් ඇවිල්ලා මල්ලි බෑර ගියා නැන්දේ මොනවා නැන්දේ ඉක්මනට වතුර ටිකක් අරවරින්කෝ ඵලයන්කෝ මොකද ළමයිනේ මගේ දරුවට උනේ මොකද අක්කේ මේ මං සද්දේ ඇවිල්ලා ආවේ අනේ නංගී අයියක්කේ අනේ මගේ කොල්ලා මොකද ළමයිනේ උනේ යවන් මල්ලිව මොකෙද යකෙක් වගේ එකෙක් ඇවිල්ලා අරන් ගියා අම්මේ මොනවා අනේ මගේ දරුවා ඇත්තටම මොකද ළමයිනේ උනේ මේ ඇත්තම කියමු බං ඔව් බං ඇත්ත කියන එක හොඳයි ඇත්තම කියපන් මොකද මේ කට්ටියම සාලිට වෙලා කරන්නේ ඔයා ආවද මොකද අයියට අද හවස ටිකට් කපයි සමහර විට ඒ කියන්නේ දැන් අයියට හොඳයිනේ නෑ දැන් ප්‍රශ්නයක් නෑ මොකද මේ අක්කා නිකන් අඬලා වගේ මාර වැඩක් එයි වෙලා තියෙන්නේ ඇයි මොකද ඊයර මොකද බුතේද්ද මොකද එකෙක් ඇවිල්ලා ජෝහන් පුතාව අරන් ගිහින් මොනවා ඒ හොල්මනාවේ අර බෝඩ් එකෙන් නැන්දේ බෝඩ් එකෙන් ඔව් නැන්දේ මල්ලි ළඟ තිබ්බ අර බෝඩ් එකෙන් කාසියක් එහෙම තියලා අර ආත්ම ගෙන්නන සෙල්ලමක් තියෙන්නේ මම ඔය ළමයාට කිව්වා ඔය මගුල් කරන්න එපා කියලා අනේ දෙයියනේ මගේ ළමයා මං හිතන්නේ නැන්දේ ඒක මල්ලිව එක්කන් යන්නේ නැත්තේ අර ගෙදරට ඕන ගෙදරටද අර පාළු වත්තක් තියෙන්නේ තාත්තේ පාළුවත්තක් ඔව් මාමේ ඒ කැලේ පැත්තේ එක ගෙදරක්වත් නැහැ ඔයාලා ඔය කියන්නේ අර කුඩා බොවින්න පැත්තේ තියෙන කැලේද ඔව්ද කොහෙද නැන්දේ ඔව් ඒක තමයි ඇයි බං අර මල්ලි කිව්වේ ඒ පැත්තට කියන්නේ කුඩා බෝවින්න කියලා මොනවා ඇයියක්කේ මං කලින් මොකෝහෙට කිව්වනේ එදා අපි අතර හන්දියේ ඉද්දී ළමයි ආවේ ඒ පැත්තේ ඉඳන් නේද අයියේ ඔව් මල්ලි අපි හිතන තරම් මේක ලේසි වෙන්නේ නැහැ ඒ කිව්වේ අයියේ මං හිතන්නේ ඔය ඇවිල්ලා තියෙන්නේ කලින් හිටපු ආත්මෙම තමයි කලින් හිටපු ආත්මය කිව්වේ ඔය හොල්මන නිසා තමයි මේ පැත්තේ එක ගෙදරක්වත් නැත්තේ අර කුමාරි නංගිටත් මෙහෙන් යන්න උනේ ඔය හොල්මන නිසා තමයි නංගි දැන් එතකොට මොකක්ද අක්කේ අපි මේකට කරන්නේ ඒකනේ අයියේ ඒ යකා ළමයට මොන හරි කරයිද දන්නේ ළමයට නම් දැම්ම මුකුත් කරන්නේ නැති වෙයි ඒ කිව්වේ ඔය හොල්මන දැන් ළමයාගේ මාර්ගයෙන් තමයි එක එක දේවල් කරන්නේ ඒක නිසා දැම්ම ළමයට මුකුත් වෙන්නේ නැති වෙයි මං හිතන්නේ ඒ වුණාට ඒ මගේ දරුවා එයි
හරි හරි උහේ කලබල වෙන්නේ නැතුව ඉන්නවකෝ මම මොකක් හරි කරන්න බලන්නම්කෝ. මේ අරුට මොනා වෙලාද දන්නේ නේ. ඒක තමයි බං මාත් මේ කල්පනා කරේ. පව් බං ඌ. උඹලගෙත් මහ විකාර වැඩනේ. තොපි නිසා තමයි ඒකට එහෙම උනේ. මං ඉතින් දැකපු නිසානේ එහෙම කරමු කියලා කිව්වේ. අනිකේ ගුරා ඒකව කොහොම හරි පැන්නුවානේ. යකෝ ඒ ගුරා උඹ නෙවෙයිනේ. බූරුවා. ආයේ ඇත්තටම ළමයට මුකුත් වෙන්නේ නැති වෙයි නේද? ඒක තමයි මල්ලි මාත් මේ කල්පනා කරේ. ඒ කිව්වේ අයියේ. කලින් ඕකව හිර කරන්න ආපු ගුරාලා කියනවා මං අහගෙන හිටියා. දවස් 3ක් යන්න කලින් බන්ධන වෙලා තියෙන කෙනාව බේරගත්තේ නැත්නම් එයාගේ ආත්මෙම ඒ උන්මන බිලිගන්නවලු. මොනවා? ඔව් මල්ලි මම මේ කල්පනා කරේ කොහොමද ළමයෝ මේකෙන් ගත්ව ගන්න කියලා. ඒ ගුරාලටම කියලා මේකට මොකක් හරි කරන්න බැරි වෙයිද අයියේ? ඒ ගුරාලා මේ පැත්තේ නෙවෙයි ඉන්නේ මල්ලි. එයාලා ඉන්නේ නුවර පැත්තේ. මේ අහලපාලවත් ඒ වගේ වැඩ කරන කවුරුන් නැද්ද අයියේ? මේ අහලපාල කවුරුත්ම නැහැ මල්ලි. දැන් මොකද එතකොට මේකට කරන්නේ? ඒක තමයි මාත් මේ කල්පනා කර හිටියේ. අපේ පැත්තේ නම් මේ වගේ වැඩවලට සුපිරිම ගුරාලා ඉන්නවා. බලමුකෝ අපි මොකක් හරි කරමුකෝ. මොකද බං උඹලා දෙන්න මේ මර ඇහැරිලා කරන්නේ? ඔබට නිින්ද යනවද බං? ආයිතින් මැරුවා වගේ නිින්ද යනවා. කොහෙද ඉතින්? තොපි දෙන්න මෙතන පච ගන්නවනේ. ඉතින් නිින්ද ඇයි? මට නම් නිින්ද තියා අරු ගැනමයි කල්පනා වෙන්නේ බං. අක්කේ 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 අම්මේ අම්මේ මොකද දුවේ? මල්ලි කතා කරනවා ඇහුණානේ අම්මේ. මල්ලි? ඔව් අම්මේ. අක්කේ ඔය? ඔව් නේන්න මගේ කොල්ලා ඇවිල්ලාද කොහෙද? දොර අරින සද්දයක් නේද බං ඒ ඇහුනේ? ඒකනේ බං. කවුද බං මේ මාරේ දොරවල් අරින්නේ? මේ යමන්කෝ පොඩ්ඩක් බලන්න. පුතේ පුතේ කොහොයා? නැන්දේ නැන්දේ පාටින් මල්ලි ඔයා මොකද එළිය කරන්නේ? ඔයාටත් ඇහුණද පුතේ අපේ කොල්ලා කතා කරනවා? ඔව් නැන්දේ මට කලින්ම ඇහුණා. මල්ලි ආයෙත් අර ගෙදර පැත්තට ගියා. මොනවා ආයෙත් ගියා? ඔව් නැන්දේ ඉක්මනට එන්නකෝ මගෙත් එක්ක. කොහෙද බං අර නැන්දයි අක්කා යන්නේ? ඒක තමයි බං මටත් තියෙන ප්‍රශ්නේ. මේ අපිත් පස්සෙන් යමුද කොහෙද යන්නේ කියලා බලන්න. යමන්කෝ. ඔක්කොන් බලා තාම නිදි නැද්ද බං? ඔය ලයිට් එක නිමපන්කෝ බං. නිින්ද යන්නෙත් නෑ ඔය මගුල නිසා. නිමපන්කෝ බං. මුම් මේ මගුල ඕෆ් කරන්නේ නැතුව බුද්ධිද කොහෙදනි? කෝයකෝ මුන් දෙන්න. අනේ නැන්දලා යන්නේ අර වත්ත පැත්තටනේ බං. ඒකනේ බං මේ රැමොන එකටද බං මේකට යන්නේ? අනේ මන්ද බං. මොකක්ද මේ තැන? මං ඔයාට පස්සේ කියන්නම්කෝ. නැන්දේ මං හිතන්නේ මල්ලි ඇතුළට ගිහින්ද කොහෙද? එන්නකෝ අපි ගිහින් බලමුකෝ. බං කව එක්කද බං නැන්ද අර කතා කරන්නේ? එතන කවුරු පෙන්නේ නැහෙනේ. ඒක තමයි බං මාත් මේ බලන් හිටියේ. කව එක්කද කතා කරන්නේ? නැන්දලා ගේ අස්සට යන්න වගේ බං යන්නේ. ඉක්මනට එතෙන්ට යමන්කෝ වරෙන්කෝ. නැන්දේ තුපුන් මල්ලි ඔයාලා කොයිද මෙහි? අපිට ඇහුණා ගේ දොර අරිනවා. ඊට පස්සේ දැක්ක ඔයාලා පාර දිගේ යනවා. ඔව් ඊට පස්සේ කොහෙද යන්නේ බලන්න තමයි අපි පස්සෙන් ආවේ. අනේ පුතේ ඉක්මනට ගෙට යමුකෝ. මගේ කොල්ලා මේට ආවා කියලා මාටින් පුතා කිව්වා. මොකක් අපේ මාටින්? ඔව් පුතේ එයා ඇතුළට ගියා. එන්නකෝ අපි යමුකෝ. නැන්දේ ඉක්මනට අපි මෙතනින් යමුකෝ. එන්නකෝ. මොකටද මල්ලි? කිය ඉන්න වෙලාවක් නෑ. ඉක්මනට මෙතනින් යමුකෝ. ගෙදරට ගිහින් කියන්නම්. අනේ පුතේ එතකොට මගේ දරුවා ඇඳලා ඔය එක්කන් ඇවිල්ලා තියෙන්නේ මාටින් නෙවෙයි. එහෙනම් අර ඇතුළට ගියේ. ඒ මාටින් නෙවෙයි. ඉක්මනට අපි මෙතනින් යමුකෝ. ගිහින් කියන්නම්. කොහෙද ගියේ? මං හැමතැනම යුවා. අර ඉන්නේ නැන්දේ මාටින්. මොනවා? ඔව් නේන්නම්. එතකොට කවුද මේ අර අපි ඔය එක්කන් ගියේ? අර හොල්මන නැන්දේ. මොනවා? මොකද යුනේ? මට එකපාරටම මල්ලි කතා කරනවා ඇහුණා තාත්තේ. ඉතින් ඊට පස්සේ අම්මයි මායි එළියට ගියා. ඊට පස්සේ මේ මාටින් පුතා කිව්වා අපේ කොල්ලා පාර පැත්තට ගියා කියලා. මම්මා නෑ ඒ උඹ නෙවෙයි. ඊට පස්සේ මෙයා කිව්වා මගේ පස්සෙන් එන්න කියලා. ඉතින් අපි ගියා. ඉතින් අතරුනේ අතපාරුවත් යාර ගෙදර. වෙලාවට සුබුන් මල්ලි උක්කුම් මල්ලි ආවේ. නැත්තම් අපි ඉවරයි. මං ඔහෙට කිව්වා නේද කවුරු කතා කරත් දොර අරින්න එපා කියලා.
ඔය දන්නේ නෑනේ මගේ හිතේ තියෙන වේදනාව. හරි දැන් ගිහින් නිදා ගන්නකෝ. මම හිත යනවා කුල්ල ගැන බලන්න. මොනාද බං අර නැන්ද කියන්නේ මං එයාලව එක්කන් ගියා කියලා. මම කොහෙවත් ගිහින් නෑ බං. අනික මම නිදාගෙන හිටියේ. හරි බං ඒ උඹ නෙවෙයි. එහෙනම් අර නැන්ද කිව්වේ මම එක්කන් ගියා කියලා. ඒ උඹ නෙවෙයි ගොනෝ. එහෙනම් උඹ වගේ ඇවිල්ලා තියෙන්නේ අර හොල්මන. දුවේ එද්දි ඔය දොරත් වහගෙන එන්න. හාන්නේ දැන් මොකද අයියේ කරන්නේ? ඒක තමයි මල්ලි මට මේ හිතා ගන්න බැරුව ඉන්නේ මොකද කරන්න කියලා. හැබැයි අයියේ මේකට ඉක්මනට මොකක් හරි කරේ නැත්නම් මේක ගොඩක්ම දරුණු අතට හැරෙන්න ඉඩ තියෙනවා. ඒක නෙවෙයි මල්ලි. මල්ලියේ කිව්වා නේද? එහෙනම් මේ වගේ වැඩවලට හොඳ බුරාලා ඉන්නවා කියලා. ඕ අයියේ දෙතුන් දෙනෙක්ම ඉන්නවා. මල්ලිට බැරිද මේ ගැන කියලා මෙහෙට එක්කන් ඉන්න. එක්කන් ඉන්න නම් පුළුවන්. හැබැයි සෑහෙන ගාණක් ඉල්ලයි. ගාණ නම් කීයක් වුණත් කමන්නේ මේක නැත්තටම ඉවරයක් වෙනවනේ. ඉන්නකෝ මං උදේට කෝල් එකක් දීලා බලන්නම්කෝ. එහෙම වුණොත් මං ගිහින් එක්කන් එන්නම්. අම්මෝ මං බය වෙච්ච තරමක්. ඔන්න ඔය ලයිට් එක නිවාගෙන ඇවිල්ලා නිදාගන්න. නිදාගන්න? අම්මෝ! අනේ නැන්ද නේද බගේ කෑ ගැව්වේ? ඔව් යකෝ. මගේ බෙල්ල අතහරින්නකෝ දුවේ. දුවා කවුද කොදුවා? මං තොපියක කොටිතු කරන්නේ නැතනකනින්. මොලහත්තිලවයි අක්කම්කද බම් මේ නැන්දගේ බෙල්ල මිරිකගෙන. මොකද ළමයෝ විලා තියෙන්නේ? අතාරින්න කිව්වේ අම්මගේ බෙල්ල. ඒ පරම් පත්තිනවත පුළම් මගේ වැඩවලට බාධා කරන්න. අපට සිටි උක්කුම් මේ නං අක්ක නෙවෙයි වගේ බං. ඒක තමයි බං මේ නං අර ඔල්මනද කොහෙද? ඔල්මනද කොහෙද නෙවෙයි බං ඔල්මන තමයි. ළමයෝ මම අතාරින්නකෝ. අතාරින්න? මං අද තොපියක කොත්තු ගන්න. තුලා ඔක්කොම මල තමයි දැනගනින්. මොකක් මරනවා? මොකද දැන් අපි මේකට කරන්නේ? අක්කේ ගෙදර පිරිතොතුරුවක් නැද්ද? ඔව් හැබැයි පිරිතොතුරු ටිකක් තිසරන් හරියි මං හිතන්නේ. අනේ නෑ නංගි. මේ පොඩ්ඩක් ඉඳපන්කෝ. කොහෙද බං අරවර යන්නේ? අනේ මත්තම මේ පොඩ්ඩක් එහාට යන්කෝ. මම හොරෙන් අක්කගේ පිටිපස්සට යන්න. මොකද බං බොය පොල්ල කරන්? පොඩ්ඩක් ඉඳපන්කෝ. මමා ඔකට සිරි වෙනවා මේ කක්කට පොල්ලෙන් තබලා ඇත නේද? ඔන්න මාමේ වැඩේ හරි. ආය ඕක ඉන්නේ නෑ මේ පැත්ත පලාතේ. දුවේ මොකද්ද යකෝ ඔබ මේ කරේ? ඇයි බං ඔබට මතක නැද්ද? එදා අර ගුරුන් වහන්සේ යකා එලවන්න කියලා පොල්ලකින් ගැහුවේ. ඔනෝ ඒ ගැහුවේ නලලට. අනික ඒ ගැහුවේ පොල්ලකින් නෙවෙයි. පොල්ලකින් නෙවෙයි කොයිද? පොල්ලකින් තමයි ගැහුවේ. රෙද්ද ඒ ගැහුවේ මතරපු මෝල් ගහකින්. අනික මෙච්චර හයියෙන් ගැහුවේ නෑ යකෝ. ගුරුන් වහන්සේ මේ ළමයන් ආවනම් ඇතුළට. ඉතින් ළමයෝ කොහොමද? වරදක් නෑ ගුරුන් වහන්සේ ඉන්නවා ඉතින් මොකද මේ කාලෙකට පස්සේ මේ පැත්තේ? මම මේ ආවේ ගුරුන් වහන්සේට කියලා පොඩි වැඩක් කරව ගන්න. ඒ මොකද්ද? අපේ ගාල්ලේ අයියලා ගෙදරට යක්ෂ බැල්මක් වැටලා ගුරුන් වහන්සේ. යක්ෂ බැල්මක් කියන්නේ? මට ඒක හරියටම කියන්න තේරෙන්නේ නැහැ ගුරුන් වහන්සේ. ගුරුන් වහන්සේට බැරිද මොකක් හරි කරලා ඒක නැති කරලා දාන්න? කරන්න නම් බැරි කමක් නැහැ. හැබැයි ඉතින් හරියටම දැනගන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ගුරුන් වහන්සේ මේ දවස් ටිකේ වැඩක් එහෙම බාරගෙන නැත්තම් පොඩ්ඩක් ගිහින් ඒක ගැන බලමුද? බාරගත්ත වැඩ නැතුවමත් නෙමෙයි ළමයෝ. මං ඒවත් කරන්න බාරගත්තේ ඊළඟ සතියේ. මොකද මේ දවස් ටිකේ මගේ අර පහළ කුඹුරු කෑල්ලේ ගොයන් හිටවනවා. ගෙදරවත් ඉන්න බැරි වෙලා ඉන්නේ ගුරුන් වහන්සේ. පුළුවන් නම් ලොකු දෙයක්. ආබා මං උඹලගේ තාත්තව දැක්කේ නෑනේ අද දවසටවත්. තාත්තා ගෙදර ගිහින් බං. ගෙදර? ඒ මොකටද බං ඒ? අර ගුරුන් වහන්සේට මේ ගැන කියලා එයාව එක්කන් එන්න. මං නම් හිතන්නේ පොරට මේක වෙලවන්න පුළුවන් කියලා. වැඩි එක දේවල් නොකරුවට පොර පට්ට ගුරෙක් බං. ගුරුන් වහන්සේලා නම් ඕනේ නෑ හැබැයි මූයරයි යසගෙට එලෙව්වේ. මං නම් හිතුවේ ඊයරා මේක අක්කට ගාපු පාරට අක්කා ඉස්පිතාලේ නතර කරන්න වෙයි කියලා. අක්කාගේ වෙලාව හොඳයි. ඇත්තටම ඔබ මෙහෙට නෙමෙයි බං හරියන්නේ අංගොඩට.
අනේ මේ උක්කුම් ඔබ මගේ මොකොත් අහගන්න නැතුව ඉඳපන්. දැන් කලින් උනා කිව්වේ කොයි කාලේ වගේද? දැන් ඕක විලා අවුරුදු ගාණක් වෙනව ගුරුන් වහන්සේ. අනේ ගුරුන් වහන්සේ කොහොම හරි මට මගේ කොල්ලව බේරලා දෙන්න. එතකොට ඔය ළමයි මේ වැඩේ ඉස්සෙල්ලාම කරේ ගෙදරද? ඉස්සල්ලාම කරේ නම් මෙහෙ ඉඳන් හරි ගියේ නැති පාර තමයි අපි එහෙට ගියේ. මට නම් හිතෙන්නේ ගුරුන් වහන්සේ සීයේ මල්ලි වෙහි හිර කරගෙන ඉන්නව ඇත්තේ. මොනා කරන්නත් මට එතනට ගිහින් බලන්න වෙනවා. අපිට දැන් එතනට යන්න බැරිද? ගොඩක් දුරයිද? ගොඩක් කියන්නේ කිලෝමීටර් එකමාරක් දෙකක් වගේ තියෙනවා ගුරුන් වහන්සේ. අරක තමයි ගුරුන් වහන්සේ ගෙදර. අනේ මේ මට නම් මේ වෙලාවට ඕකට යන්නත් බයයි බං. ආළමයිනේ. ගුරුන් වහන්සේ සීයේ. ඔය ළමයි ඔය කරපු වැඩේ කරේ ඒ ගෙදර ළඟ ඉඳන්ද? ඔව් ගුරුන් වහන්සේ සීයේ. යංකෝ එනම් බලන්න. මෙතන තමයි ගුරුන් වහන්සේ සීයේ අපි එක කරේ. මේක නම් ලේසි වෙන්නේ නැහැ ළමයිනි. ඒ කිව්වේ ගුරුන් වහන්සේ මෙතන එක ආත්මයක් නෙවෙයි ආත්ම 7ක් තියෙනවා. ආත්ම 7ක්? ඔව් මේක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මේක භයානක පලි ගැනීමක්. මට මගේ කොල්ල ගැන මුකුත්ම දැනගන්න බැරි වේද ගුරුන් වහන්සේ? පොඩ්ඩක් ඉන්නකෝ. බං ඔක්කොම මොකද බං? ඒ බං මේ ගුරුන් වහන්සේ සීයා වැලියට ගන්නේ. ඔගේ ගන්නේ මන් දන්නවයි බං. බය වෙන්න කාරි නෑ. ළමයා ඉන්නවා. මොකක් මගේ ළමයා ඉන්නවා? ළමයා ඉන්නවා. හැබැයි ළමයාට සිහිය නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආන්නේ මේ ගේ ඇස්සද ගුරුන් වහන්සේ සීයේ. ඔව් ළමයෝ. අනේ ගුරුන් වහන්සේ දැම්ම ළමයාව එළියට ගන්න බැරිද? ගන්න නම් පුළුවන්. හැබැයි ළමයාව එළියට ගන්න වෙන්නේ රෑ 12න් පස්සේ. ළමයාට මොකොත් කරදරයක් එම වෙලා නෑ නේද ගුරුන් වහන්සේ? දැනට නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි අදම ළමයාව එක්කන් යන එක හොඳයි. ඒ ගුරුන් වහන්සේ මොකක් හරි ප්‍රශ්නයක් වද්ද? අද කෙම්මුර දවසක්. ඒක නිසා ළමයාගේ ජීවිතේට උනත් හානියක් වෙන්න ඉඩ තියෙනවා. අනේ ගුරුන් වහන්සේ කොහොම හරි මට මගේ ළමයාව බේරලා දෙන්න. ළමයිනේ ඔයාලා පොඩ්ඩක් ඉහට වෙලා ඉන්නකෝ. මොකද බං ගුරුන් වහන්සේ සීයා අපිට පැත්තකට වෙන්න කිව්වේ? අමරිද්දම මගෙන් අහන්නේ. ඵලයන්කෝ ගිහින් අහගනින්කෝ. ඒ ගුරුන් වහන්සේ ළමයිට පැත්තකට වෙන්න කිව්වේ. ළමයිට යන්න කිව්වේ ළමයි පොඩි දෙයකටත් බය වෙනවනේ. ඒ ගුරුන් වහන්සේ අපිට මේ ළමයාව එළියට ගන්නව නම් ලේ පූජාවක් කරන්න වෙනවා. ඒ කිව්වේ ගුරුන් වහන්සේ ඔය දෙන්නගෙන් කාට හරි පූජාව මැදදී ගින්දරට ලේ ටිකක් දාන්න වෙනවා. ඒකට කමක් නෑ ගුරුන් වහන්සේ. මම දාන්නම්. මගේ කොල්ලව කොහොම හරි බේරෙනව නම් එච්චරයි. එහෙමට කියලා ගොඩක් ඕනි නෑ. ඇඟිල්ලක් පොඩ්ඩක් ඉල් කරලා ලේ බින්දු 4-5ක් දැම්ම නම් හොඳටම ඇති. ගුරුන් වහන්සේ 12ට කලින් මේක කරන්න බැරිද? බෑ 12 වෙන්නම ඕනි. අපි මේ පූජාව හරියටම 12 වෙද්දි පටන් ගන්න ඕනි. ළමයිනේ ඔයාලා මම මේ කියන දේ හොඳට අහගන්න. මම මේ වැඩේ ඉවර කරනකම් ඔයාලා කොහෙවත් යන්න බෑ තේරුණාද? හරි ගුරුන් වහන්සේ සීයේ. බං ඔක්කොම මේක කීයට ඉවර වෙයි දන්නේ නේ. ඒ මොකද මට පොඩි බරක් තද වීගෙන ඉන්නේ බං. මේ පිස්සුණන් කෙලින්න එපා හොඳේ. මේක ඉවර කරනකන් ඉර කරගෙන ඉඳපන්. උඹ නම් කියයි පිපුරුවොත් එහෙම. දැන් දාන්න. අනේ ඔක්කොම දැන් නම් මට ඉන්න බෑමයි බං. ඔන්න දැන් හරි. මේ දැන්වත් මං යන්නද බං? හරි ඵලයන්. පුතේ මගේ පුතේ. ඉතිපිසෝ බක්කා අරහං සම්මා සම්බුද්ධෝ. ඉතිපිසෝ බක්කවා අරහං සම්මා සම්බුද්ධෝ. අම්මා ඇතියන්තන් දැන් තමයි එකට සැලුවක් දැනුනේ. තාත්තේ මට ටිකක් අමාරුයි තාත්තේ. ඇයි දරුවෝ මොකද? දවස් දෙකක් විතර ඇඟට කෑමක්වත් නැහැනේ අයියේ. ඒක හින්දා වෙන්නේ නැති. හරි අපි දැන් ගෙදර යමුකෝ. දැන් හරිද තෝගේ බොක්ක? හරි. මොකද බං බොම්මගෙන ඉන්නේ? මේකගේ මූණේ කොයි වෙලේද බං සිරියාවක් තිබ්බේ? බලපන්කෝ හැටි විතරක්.
මේ ඉක්මනට යමන් අන්න තාත්තලා යනවා. යන්න කොහේ යන්නද? මොකද ළමයිනේ? අනේ ගුරුනාසිරියේ අරකට මොකද වෙලා? මොකද්ද වෙලා? ඇයි මොකද්ද දරුවෝ වෙලා තියෙන්නේ? මට පෙන්න විදියට නම් එයාට අර හොල්මන වෙයිලද කොහෙද මාමේ? මොකක්? ඔව් මාමේ. ළමයෝ මාටින් අයියේ තුඩු මගේ සේරම වැඩවුරු කරා. මං තොපියකෙක් තවත් ජාතින් එන්න දෙන්නේ නැද්ද නගනියෝ? ඔය ගුරුනාසිරියේ මං කිව්වේ. ඔය ළමයි කලබල නොවී ඉන්නකෝ. උන්නේ මං අර ගිනාපු බෑග් එකේ ඇති පන්දම ඉක්මන් කරලා එක පත්තු කරලා ගන්නකෝ. දැන් මට කියාපිය බෑයි මේ ළමයිට කරදර කරන්නේ. නික උඹයි මේ ළමයිගෙම පස්සෙන් එන්නේ. කියාපිය. මම නෙමෙයි මුන්ට කරදර කරේ. මුයි මට කරදර කරේ. මට මගේ පාඩුවේ එන්න දුන්නේම නෑ. මේක මේ ළමයි අතින් වෙච්ච පොඩි වැරද්දක්. ඒක නිසා ඔබ දැන්ම මෙයාට කරදර කරන එක නවත්තන්න ඕනි. තේරුණාද? මට බෑයකෝ. මං නතර කරන්නේ නෑ. මං අවුරුදු ගානකට පස්සේ තමයි යකෝ මේ නිදහස් වුනේ. මට දැන් ඕනි කරන හැම දෙයක්ම මට දෙන්න ඕනි. එහෙම නැතුනොත් මුන් සේරමල්ලා මම මරලා දානවා. අන්න ඉන්නකම් ඔබට මෙයාට කරදර කරන්න වෙන්නේ නෑ බෝල. ඔබට දැන් මොනවාද ඕනි? මට ලේ යකෝ. මට ලේ. හරි මං ඔබට ලේ දෙන්නම්. හැබැයි ඔබ මෙයාට කරදර කරන එක නතර කරන්න ඕනි. තේරුණාද? එහෙනම් දීපම් මට ලේ. දැන් ඔබට ලේ දෙන්න අපි ලේ ගෙනල්ලා නෑ. මං ඔබට හිට ගෙනත් දෙන්න. හිට නෙවෙයි මට දැම්ම ඕනි. අනික හිට විතරක් නෙවෙයි මට හැමදාම ලේ ඕනි. ඔබට ඕනි විදියට ඔබට මාව නටවන්න බෑ බෝල. ආයෙත් මෙයාට කරදර කරොත් මං තව සදාටම හිර කරලා දානවා දැනගනි. ආයෙ උඹලට ලේසියෙන් මාව හිර කරන්න වෙන්නේ නෑ යකෝ. බලාගෙන ඉඳපල්ලා මං තව ඔක්කොම නැති කරලා දානවා. ඕක නවත්ත පිය. එක පාරටම මක්තිය වතුරදා වුණානේ. ඒකනේ බං. ඒ හිටියේ ළමයා නෙවෙයි දරුවෝ. එයාගේ වෙසෙන් ආපු අර ආත්මය තමයි ඔය හිටියේ. එතකොට කොබම් මාටිය. ඒ ළමයා ඔයාලා එක්ක නේද හිටියේ? මාටියෝ කෝ පොඩ්ඩක් මෙහාට වෙන්නකෝ ළමයෝ. දරුවෝ අම්මා මොකද බං උඹට උනේ? මෙතනට එකපාරම මං වගේ එකෙක් ආවනේ බං. මගේ පුතේ ඔයා හොඳින් නේද? ඔව් අම්මේ මං හොඳින්. මට බඩගිනි අම්මේ. එන්නකෝ යන්න. අම්මා බත් ටිකක් බෙදලා දෙන්නම් මගේ පුතාට. අපිට හිතම මේකට මොකක් හරි කරන්න වෙනවා. මොකද මේක ගොඩක් භයානකයි. මේ ඔබට අවුලක් නැහනේ. අවුලක් නෑ මාටින් අයියේ. ඒ වුණාට තාම මගේ ඇඟට මොකද්ද වගේ. ඕක දවස් දෙකක් යනකොට හරියයි බං. ආයේ අම්මලා කොහොමද අයියේ මේක දැනගත්තේ? අපිට අම්මලාට කියන්න වුණා බං. ඔව් කිව්වගෙන් තමයි ඔබ බේර ගන්න පුළුවන් උනේ. නැත්තම් තාම ඔබ අර කස්සේ. ඒ හොල්මනාවේ අර බෝඩ් එකෙන් කියලාත් අම්මලා දන්නවද? ඔව් බං දන්නවා. මං තමුසෙට කිව්වා ඔය මගුල් කරද්දි කරන්න එපා කියලා. කොහෙද? තමුසේ ඇහුවේ නෑනේ. දැන් හරිනේ අමාරුව. තමුසේගේ ඔය වැඩ නිසා රැට නිදා ගන්නත් බයයි. හරි. දැන් තමුසෙට මොකුත් උනේ නෑනේ. නැත්තේ මොකද? ඒ යකා මටත් ඇහුණා. අනේ මේ බොරු කියන්නේ තෝ යනවෝ යන්න. බොරු නම් අම්මගෙන් අහගන්නවකෝ. මොකද්ද ගුරුන් වහන්සේ සීයේ ඔය කරන්නේ? පූජාව කරන්න පිරිත තට්ටුවක් හදන්න යන්නේ ළමයෝ. පිරිත තට්ටුවක්? ඔව් ළමයෝ. මාටියෝ පොඩ්ඩක් වරෙන්කෝ. ළමයෝ ගුරුන් වහන්සේ සීයේ මේ අහලපාල කේල් ගහක් නැද්ද? පහල ලිඳ පැත්තේ නම් තිබ්බද කොහෙද සීයේ? පුළුවන් නම් කට්ටියත් එක්කම ගිහිල්ලා හොඳ කේල් කොටයක් අරන් එන්නකෝ. මොකෝ බං? ඇයි මට කතා කරේ? කොහමගේ චාර්ජරේ? චාර්ජරේ බලපන් ඉස්සරහා ටීවී එක ළඟ ඇති. මොනාද බං අර ගුරුන් වහන්සේ සීයාර කරන්නේ? අපිට ගිහින් කේල් කොටයක් අරන් එන්න කිව්වා. කේල් කොටයක්? ඒ මොකටද බං කේල් කොටයක්? පෙරේත තට්ටුවක් හදන්න කියන්නේ.
ආබං උඹලා ගෙදර කේල් ගස් නැහැනේ. ඇයි අර ලිඳ ගාව තිබ්බේ? ඒක අපේ නෙවෙයි මාටින් අයියේ. එහෙනම් ඒක තියෙන්නේ එහා වත්තේ. කාගේ වුණත් මොකෝ බං අපි කපමු. පිස්සුද බං උඹට අනුන්ගේ වතු වල තියෙන කේල් ගස් කපන්න? අමුතුවෙන් ආයෙත් අහන දෙයක් නෑ. කොහොමත් මේකට මොංගල්නේ. ආබං දැන් කොහෙන්ද කේල් කොටයක් හොයාගන්නේ? ආබං ඒ වත්තේ අයිතිකාරයාගේ ගෙවල් තියෙන්නේ මේ ළඟද? ළඟ කියන්නේ ඉතින් ළඟමත් නෙවෙයි ටිකක් දුර. එහෙනම් යමන් බං. ආයෙත් එක ගහක් කැපුවා කියලා මොකද වෙන්නේ? අඟපාත වෙන කේල් ගසුත් නෑ හැබැයි. ඒකනේ කියන්නේ. ඔන්න ඔහේ යමන්. පොප්පට සිරි දැන්නේ දැක්කේ පොත කේල් කනක් ගහේ මිදිලා නේද? මුන්ට කිව්වොත් නම් කොහොමත් ඕක කපන්නේ. ඉඳපන්කෝ හොඳ වැඩක් කරන්න. මේ ඉක්මනට කපහල්ලා බං කවුරු හරි දැක්කොත් එහෙම බැනුම් අහන්නත් වෙයි. මොකක්ද බං? ඉක්මනට කපපන්කෝ. ඔක්කොම කිව්වා වගේ කවුරු හරි ආවොත් එහෙම ඔක්කොම ඉවරයි. පොඩ්ඩක් ඉඳපල්ලකෝ බං. මෙතන හැරෙන්නවත් ඉඩ නෑ. අපෝ බං උඹලගේ කට විතරයිනේ. කියවින් නැතු උඹ ඇවිල්ලා කපපන්කෝ එහෙනම්. කෝ දියන් මං උඹලට කපලා පෙන්නන්න. දෙන්නම් පුතෝ ජම්බු. ඕක නෙමෙයි බං. අනික කපපන්. ඔව් බං ඕකේ කේල් කෙනෙකුත් තියෙනවා. මේ ගුරුන්වාසී සීයා ඉක්මනටම මේක ඉවර කරොත් හොඳයි නේද? ඔය සීයා මොනා හරි කරලා ඕක වෙලවනවා. බලපන්කෝ. අප්පට සිරි වෙනවා. මාටින් අයියා කේල් ගැන තිබ්බ එකම නේද කැපුවේ. මොකද්ද බුරුවෝ මේ කරේ? හරි බං. කවුරු හරි එන්න කලින් මේ ගහම එහාට අරන් යමන්කෝ. මේවා පට්ට රහිනේ බං. මොකද බං ඔරවගෙන ඉන්නේ? බත් කාලා බලපන්කෝ කන්න පුළුවන් කැනම උනත්. ආගුරුන් වහන්සේ මේ වැඩින් පස්සේ මේකව නැත්තරම නැති වෙයි නේද? මේක හරියටම කරගන්න පුළුවන් වුණොත් ටක්කෙටම වැඩේ හරියනවා. ඇයි ගුරුන් වහන්සේ කරන්න අමාරුද? කරන්න අමාරුයි කියන්නේ මෙතන තියෙන එකාත්මයක් විතරක් නෙවෙයිනේ. මේක කරද්දී එතන ඉන්න ආත්ම ඔක්කොම ඇවිස්සෙනවා. ඒකයි ප්‍රශ්නෙකට තියෙන්නේ. අපිට මේක කොහොම හරි කරගන්න පුළුවන් වෙයි නේද ගුරුන් වහන්සේ? බලමුකෝ. අපි කොහොමත් මේක කරන්න කලින් ගෙදරටත් ආරක්ෂාවක් දාලම ඉන්න ඕනි. ගෙදරට ඇයි ගුරුන් වහන්සේ? ඔය ආත්ම ඉන්නේ ලීපි පාසෙන්නේ. අපි එතන මේ ගුරුකම කරද්දී ඕම් ගෙදරට එන්න ඉඩ තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම ගෙදරට ආරක්ෂාවක් දාන්නම ඕනි. මේ මොනාද බං අර ගුරුන් වහන්සේ සීයා එළිය කුටු ගගා කරන්නේ? අද රැට ඔය භූතයා එළවන නිසා ගෙදරට ආරක්ෂාවක් දාන්න ඕනිලු බං. ඇයි ගුරුන් වහන්සේ කතා කරේ? ඔන්න මම වට්ට වටේටම පොඩි ආරක්ෂාවක් දැම්මා. හැබැයි දැන් ඉඳලා ගෙදර කවුරුත් එළියට යන්න එපා මේ වැඩේ ඉවරයක් කරනකම්. හොඳයි ගුරුන් වහන්සේ. තව දෙයක්. ඒ වගේම එළියේ ඉන්න කාටවත් මේ වත්තේ මායමකටවත් එන්න දෙන්න එපා. තේරුණාද? ඔව් ගුරුන් වහන්සේ. මොකද ඔය ආත්මයට දැන් මෙහෙට එන්න බැරි නිසා මෙහෙට එන කාට හරි කරදරයක් කරන්න ඉඩ තියෙනවා. මොකද මේ බිරියන් දෙන්නේ? බලනවකෝ යසා ගේට තිබ්බ කේල් කන කපලානි. මොනවා? ඔව් එයි මුන් කේල් කන විතරක් කපුවා නම් කමකුත් නැහැ. ඇයි ආයි මොනවද කරලා තියෙන්නේ? උන් ගහත් එක්කම කපාගෙන අරන් ගිහින්නේ. කවුද දෙයියනේ මේ වගේ වැඩක් කරන්නේ? වෙන කවුද ඉතින්? වත්ත ළඟ තියෙන ගෙදර උන් තමයි. ඔය දැක්කද? මන් දැක්කේ නෑ. රන් බණ්ඩා තමයි මටත් කිව්වේ. හරි ඉතින්. දැන් ඉතින් මොනා කරන්නද? මොනා කරන්නද නෙවෙයි. මම දෙම්ම ගිහින් ඕකුන්ට හොත දෙකක් කමතලා ඉන්නේ. ඔන්න ඕක අල්ලලා දාන ඔයි. දැන් ඉතින් ආයේ උණ දෙ උනානේ. අල්ලලා දාන්න නෙවෙයි. ඉන්නෝක මං හොඳ වැඩක් කරන්න. අයියම්මේ අන්න ගුරුන් වාසේ මාමා කිව්වා දැන් ඉඳලා කාටවත් එළියට යන්න එපා කියලා. එළියට යන්න එපා කිව්වා? ඔව් ළමයෝ මේ වැඩේ ඉවරයක් කරනකම් කාටවත් එළියට යන්න එපා කියලා කිව්වා. ඔයාලා කවුරුත් එළියට යනව නෙවෙයි හොඳද? නෑ අම්මේ. ආබං උක්කුම් කාටවත් මේ එළියට යන්න හොඳ නැත්තම් කොහොමද බං ගුරුන් වහන්සේ කියලා ඔය වැඩේ කරන්න එළියට යන්නේ? බං කොහොමද බං ඒක දන්නේ? ඔබටත් මාර දේවල් නේ හිතෙන්නේ. ආගුරුන් වහන්සේ මේකට ළමයිනුත් එක්කන් යනවද? ළමයි නම් ඕනි වෙන්නේ නැහැ. හැබැයි ළමයි ඔය ආත්මෙ ගෙන්නපු මොකක්ද අර ලෑල්ල ඕනි වෙනවා. ඒක නම් ගේ තියෙනවා ගුරුන් වහන්සේ. ඒක ගත්තා නම් එහෙනම්. ඒ කියන්නේ අපි තුන් දෙනා විතරද ගුරුන් වහන්සේ මේකට යන්නේ? ඔයත් ගෙදර ඉන්න. මොකද මොකක් හරි කරදරයක් වුණොත් වැඩිහිටි කවුරු හරි ගෙදර ඉන්නක හොඳයිනේ. හරි ගුරුන් වහන්සේ මං ඉන්නම්. එහෙනම් ගිහින් අර ලෑල්ල තරන් ඉන්නකෝ. අපි යමුකෝ.
මොකද්ද ගුරුනාන්සේ සද්දේ? උන් නැහැ කලබල වෙන්න නැතුව පිටිපස්සවත් බලන්න නැතුව ඔහොමම ඉන්න. අනේ උකුම් මොකක්ද බං ඒ අවසද්දේ? ඒ පැත්තෙන් වගේ නේද ආවේ? මොකක්ද අක්කේ අවසද්දේ? එක තමයි නංගි මත් මේ බැලුවේ. අම්මේ! මොකද ළමයෝ? අනේ අම්මේ එළියේ කවුරු හරි ඉන්නවා වගේ අම්මේ. එළියේ? ඔව් නැන්දේ මට ජනෙලෙන් පෙනුණා කවුරු හරි ඉන්නවා වගේ. මොකද්ද ඊයේ ආව සද්දේ? ඒක තමයි මල්ලි අපිත් මේ බැලුවේ. දුව ජනෙලෙන් දැකලා කවුදෝ එළියේ ඉන්නවා. මොනවා? ඔව් ඒ. පොඩ්ඩක් ඉන්නවකෝ මං ගිහින් බලන්න. එපා මල්ලි එළියට යන්න එපා. අර ගුරුනාන්සේ කිව්වා නේද එළියට යන්න එපා කියලා. නෑ එළියට ගියාට කමක් නෑ. ඔය නූල් දාලා තියෙන පැත්තෙන් යන්න එපා කියලා තමයි කිව්වේ. ඒ පාරම් බලලැස්ති මාමෙන් පන්නන්නද බල? මොනවා? ඔබල මල් ලෑස්ති තෝමෙන් පන්නලා දාන තමයි. බලට එම ලේසියෙන් මාව පන්නන්න වෙන්නේ නෑ බලව. මේක මගේ තැන. අත තමයි තොපි ඔක්කොගේම අවසානේ. හොඳයි බලමු. ඔබට පුළුවන් දේ ඔබ කරපන් කොහෙනම්. ගියාද ගුරුනාන්සේ? ඔව් උනන් ගියා. හැබැයි ඌ කොහෙටද ගියේ කියන එක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. ඒ ගුරුනාන්සේ මේක ගෙදරටවත් යයිද කියලා තමයි මට බය. ඒ ගුරුනාන්සේ අපි ගෙදරට ආරක්ෂාව දාගෙන තියෙන්නේ. මට පේන විදියට නම් මේකගේ බලය වැඩි. ඒ කියන්නේ ආරක්ෂාව දෙමට වැඩක් නැති වේද ගුරුනාන්සේ? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. එතකොට අපි දැන් මොකද ගුරුනාන්සේ කරන්නේ? මම මේක දැනගෙන තමයි උන්නහැට අර ලෑල්ලක් ගන්න කිව්වේ. ඕ ඉක්මනට ඒක ගත්තා නම් මේ මොකද බං අර උඹලගේ තාත්තා අර එළියට වෙලා කරන්නේ? අපේ තාත්තා එළියේ? ඔව් බං අර බලපංකෝ. ඇත්තට මොකද බං තාත්තා එළියේ කරන්නේ? අපි චක්කු පොඩ්ඩක් බලන්න. එළියට? ඔව් මාටින් අයියේ. අනේ අම්මෝ මට නම් බෑ. උඹලා පල්ලෙයල්ලා. උඹලා ඔය ඇත්තටම යනවද බං? ඔව් බං. පොඩ්ඩක් ඉඳ බං මාත් එනවා. මොකද තාත්තේ මේ එළියට වෙලා කරන්නේ? නෑ පුතේ එළිය මොකද්ද සද්දයක් ආවා. ඒකයි මම මේ බලන්න ආවේ. ඔව් මාමේ අපිටත් ඇහුණා. යන් ඇතුළට. මේ මොකද්ද යකෝ මේ? වටේටම නූලක් ඇදලා නේද? ගෙදරට එයි කියලා මාව බය කරන්න වෙන්නේ නැති. ඒව කොහෙද මාත් එක්ක? කවුද බං අර මේ පැත්තට එන්නේ? තාත්තලවත්ද? අපට සිටී. ඉබං ඒ අර මාමා උකුන් අයියේ. ඔත මාමද? අපි කෑ ගහ ගැපුවේ. මොකක්? ඒ මාමා මොකටද මේට එන්නේ? අපි කෑ ගහ කපලාගෙන ආව කවුරු හරි දැකලාද දන්නේ? උද වැඩේ තොට මං කිව්වා ඕක වෙයි කියලා. මාමේ. මාමා මොකද්ද යකෝ තොපි අර කරේ? ඒ මාමේ. කාගෙන් අහලාද යකෝ තොපි මගේ වත්තේ තියෙන කේල් ගහ කැපුවේ? මාමේ මේ ඇන්දා තමයි මාමේ කපා ගන්න කිව්වේ. මොකක්? ඕ මාමේ අපි ගියේ නම් පොඩි කෙහෙල් කොටයක් කපා ගන්න කියලා. ඊට පස්සේ නැන්දා තමයි කිව්වේ කපා ගන්න පුතේ කියලා. නැන්දා කිව්වද උඹලට කේල් කන තියෙනකම කපන්න කියලා? ඔව් මාමේ ඒකනේ අපි කැපුවේ. මොනවා? කේල් කන තියෙනකම කපන්න කිව්වා? ඔව් ඒකනේ දැන් එකපාරක් කිව්වේ. ඔය ළමයි මේ කේල් කාලා නැතුව ඇති ඒක නිසා කපලා කන්න කිව්වා. ඒකයි අපි කැපුවේ. හොඳයි ඉඳපල්ලකෝ මම නැන්දාගෙන් අහන්න. මම යන්න ගින් ආයේ එකපාර එකතැන හිට්ටා නේද? අතර උනේ නැද්දලට කියනවද දන්නේ? එහෙම වුණොත් නම් ඉඳලා ඉවරයි පුතෝ. මාමේ ඇයි මාමේ? මාමා කවුද යකෝ මාමා? මාමට අර හොල්මන වැහිලා වගේද කොට්ටයයි. කොහෙද නෙවෙයි බං වැහිලා තමයි යකෝ.
මොකද ළමයිනේ අනේ අම්මේ අර මාමට අර යකා වැහිලා මොන මාමටද දරුවෝ සිරිසේන මාමට අම්මේ මොනවා ඔව් අම්මේ ඒ මොන්සයා මොකටද මේ වෙලාවේ මෙහෙට ආවේ කිසිම කෙනෙක් එළියේ පැත්තවත් බලන්න එපා. මොකද ගුරුන් වහන්සේ කිව්වා එහෙම දැක්කොත් එළියේ පැත්තවත් බලන්න එපා කියලා. කොහොමද අක්කේ මේක වත් ඇතුළට ආවේ එක තමයි නංගි අනේ අම්මා මගේ ඔළුව. හා 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 මේ මොකද බොල මේ? අනේ ඒ කෑගැව්වේ අර මාමා නේද කොහොමටිනයි ඒ මාමා තමයි උඹලට එම ලේසියෙන් මගෙන් කරන්න බෑයක මෙන්න මේක ගෙට ඇවිල්ලා බුදම්මා ඔකටක් අපි දැන් කරන්නේ ඒක තමයි නගේ මාත්මේ කල්පනා කරේ මේ ඔය දෙන ළමයිනුත් බලාගෙන ඉන්නවද? මං ගිහින් ගුරුන් වහන්සේට මේ ගැන කියලා එන්න. ඒක නම් හොඳයි තමයි එපා එපා මල්ලි දැන් යන්න එපා අද නම් අපේ අවසානේ තමයි බං ඔකට සුත්නයි අපි දැන් කරන්නේ දැන් මේක මොනා කරන්නද තරේ කියවනේ මම ගිහින් තාත්තට මේ ගැන කියලා එන්නද නැත්තම් ඔක්කොම ඉවරයි ඔබට පුළුවන්ද බං යන්න මගේ සයිකලේ තියෙනවනේ මට යන්න පුළුවන් අනේ බං එන්න පරිස්සමෙන් බලයන්කෝ මොනවා මේ අපේ මගේ දරුවා නේද උඹලට එම ලේසියෙන් මගෙන් පෙරෙන්න බෑයකෝ අනේ අක්කේ අපිට කරදර කරන්න එපා. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. අත තමයි තොපේ අවසානේ අම්මා! උඹට තාත්තා නේද බං ඒ කෑගෙව්වේ තාත්තා වල්පගෙනද දන්නේ අනේ මට බං මාටියෝ උඹ මෙතන ඉන්නවද අපි දෙන්න ගිහින් ඇදලාගෙන පොඩ්ඩක් බලලා ඉන්න අනේ ඔක්කොම ඉක්මනට යමන්කෝ මාටියෝ කොහොමද බං මාටියෝ දැන් මෙතන හිටිය බං ඒක පෙන්න නැහැනේ මේකයි පාර කොට්ටක බං ගියේ තාත්තේ ඔබ ඔයා මොකද මෙතනට ආවේ? තාත්තේ අර කයට ආවා ඇවිල්ලා ඔක්කොටම කටදර කරනවා තාත්තේ මොකද? ඔව් තාත්තේ ඒ ගුරුන් වහන්සේ දැන් අපි මොකද කරන්නේ? කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. තව පොඩ්ඩකින් ඕකාගේ සෙල්ලම් ඔක්කොම ඉවරයි. අනේ මාටිය නේද බං මේ බේර ගන්න කියලා කෑ ගහන්නේ ඔව් යකෝ මේක දෙයක් වෙද්දී යමන්කෝ පව් බං මොකද බලම්බේ යාළුවාව බේර ගන්නවද අනේ මේකට ආයේ අරයා ගාවේ නේද මොකද උඹලා බය වෙලා ඔන්න දැන් සීරම හරි. මොකක්ද බං මේ මාටියට වෙන්නේ ඒකනේ බං මොනවාද උගේ කටින් යන්නේ ඔන්න දැන් හරි. තාත්තේ ඔයා හොඳින් නේද ඔව් දරුවෝ මං හොදින්. දැන් ඉතින් ආයි බය වෙන්න දෙයක් නෑ. දැන් ඔක්කොම හරි. ආයේ එකා එන්නේ නැති වෙයි නේද සීයේ නෑ දරුවෝ ආයි එන්නේ නෑ. වෙලාවට ගුරුන් වහන්සේ ඇවිල්ලා අපිට උදව් කරේ. නැත්තම් අපි ඔක්කොම ඉවරයි. ඒත් ඒ ආත්මය එයාට ඕනි දේ කොහොම හරි කරගත්තා. ඒ කිව්වේ ගුරුන් වහන්සේ. ඊයේ රෑ ඒ ආත්මය කාගේ හරි ශරීරයක් බිලි අරන් තිනවා. මොනවා ඒ කාගේද අනේ ඒ කියන්නේ ඒ යකා ඒ මාමෝ මරලාද ඒ කියන්නේ අපි කරපුවා ඔක්කොම ගිහින් තියන්නේ ඒ මාමගේ පිටින්ද බං ඔව් කුන් අයියේ අනේ පව් බං ඒ මාමා අනේ මේ මොකද බං එහෙනම් ඉතින් දැන් අපිට බය වෙන්න දෙයක් නැහනේ ඒ කිව්වේ දැන් අපිට එතන එහා පැත්තේ තියෙන අලිත් කේල් කැනත් කපන්න පුළුවන් නේ බං මොකද ආයේ මාම එන්නේ නැහනේ